හරි එහෙනම් හැමදෙනාම සාදුකාරයක් දෙන්න. සාදු සාදු සාදු. මුලින්ම මේ අවස්ථාවට පැමිණි ඔබ හැමදෙනාම ඉතාමත් සාදරයෙන් ගෞරවයෙන් ඉතාමත් කරුණාවෙන් පිළිගන්නවා. ඉතින් අද අපගේ අපේ ඒ විශේෂ කටයුත්තක් මෙතන සංවිධානය කරා. ඒ වෙනුවෙන් මේ සංවිධානය කරපු හැමදෙනාටම බෙහෙවින් ස්තුතියි. එහෙනම් මම මුලින්ම අධිෂ්ඨානය කරනවා මේ ශ්‍රවණය කරන උතුම් ශ්‍රී සද්ධර්මයේ හැමදෙනාගේම ඒ ජාති ජරා ව්‍යාධි මරණ නැති සාන්ත ප්‍රණීත සදාකාලික සැප ඇති අජරාමර අමා මහ නිවනින් සැනසීම පිණිසමත් උතුම් පරිනිර්වාණය පිණිසමත් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. එහෙනවද පැත්තට ටිකක් වැඩි හයියෙන් කතා කරන්න බෑ. තොන්නේ මෙතෙන්ට එක්කෙනෙක් දෙන්නේ. මෙතත් මම පොඩ්ඩක් මහත චූට්ටක් යන්න. අවුවද නෑනේ. අවුව පොඩ්ඩක් හොඳ විටමින් D නේ. මුලින්ම අපි අපගේ මේ මම හිතන්නේ අවුරුදු ගාණක් තිස්සේ තිබ්බ සිහිනයක් සැබෑ වුණා. ඒ සඳහා මේ අර මූල්‍යමය පරිත්‍යාග කරපු ඒ කියන්නේ අපි සුද්ධ භූමියේ කියන අරමුණ තමයි සුද්ධ භූමිය ආරාමයේ ඉදිකිරීම සඳහා අවශ්‍ය ඒ ඉඩම සහ ඒ කටයුතු වෙනුවෙන් දැන් මූලික වැඩ කටයුතු දැන් සකස් වෙලා තියෙන්නේ. ඒ සඳහා මූල්‍යමය ආධාර ශ්‍රමයෙන් සහ ඒ සියලුම කටයුතු වලින් උදව් උපකාර කර හැම දිනාටම මුලින්ම කෘතවේදී පූර්වක ස්තුතිය පළ කරනවා. අත්‍තරම ලොකු සාකච්ඡාවක් මෙතනද කෙරෙන්නේ නැහැ. මොකද හැමෝම ඉන්නේ මොකද්ද මෙතන වෙන වැඩපිළිවෙල කියලා දන්න අය, පැහැදීමක් තියෙන අය, අවබෝධයක් තියෙන අය. ඒ වැඩපිළිවෙල තුළ කාලයක් තිස්සේ නේ යන අය. දැන් ගොඩාක් මෙතන ඉන්න අය අවුරුද්දක් දෙකක් ඊටත් වැඩිය ඉඳලා මෙතන සම්බන්ධ වෙලා ඉන්න අය. ඉතින් මේ අය මුලින් ඉඳලා අර සම්පූර්ණයෙන් ඔක්කොම කතන්දරේ කියන්න ඕනේ නැහැ. ලෝකෙට බුදු කෙනෙක් එන්නේ ඇයි කියලා දන්නවන්නේ. ලෝකෙට බුදුවරයෙක් පහළ වෙන්නේ මොකටද? සත්‍ය දුකෙන් නිදහස් කරන්න. දුක කියන්නේ මොකද්ද? දුක කියන්නේ දැන් හැම සත්‍යම් මේ ලෝකෙට ඇවිල්ලා ඒගොල්ලන්ට තියෙන හැමෝටම අරමුණක් මේ ලෝකෙට ආවට පස්සේ. හැබැයි හැමෝටම කාලයක් ගියාට පස්සේ ඒ අරමුණ මොකද වෙන්නේ? අමතක වෙනවා. බුදු කෙනෙක් ඇවිල්ලා තමයි ඒ අරමුණ මතක් කරලා දෙන්නේ. නැත්තම් මේ මිනිස්සු හැමෝම ඉපදෙනකොට ඒගොල්ලගේ ප්‍රභාස්වර ස්වභාවයක් තිබ්බේ. අර මනුස්ස පුත්‍රයා. දෙවියන් වහන්සේ මනුස්ස පුත්‍රයා මැවුසේ එහෙමයි කියන්නේ. ඒ කියන්නේ සබාධාම විසින් කරපු නිර්මාණයක් කියන එක තමයි එතන මනුස්ස පුත්‍රයා. දෙවියන් වහන්සේ කියලා එතන අදහස් කරන්නේ සබාධාම නැත්තම් සත්‍ය, පරම සත්‍ය. ඒ පරම සත්‍ය විසින් මවපු නිර්මාණයක් තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියන්නේ. ඒ තමයි මනුස්සයා මේ ලෝකෙට එනවා. එයා ප්‍රභාස්වර විදියට, පිරිසුදු විදියට ඇවිල්ලා මේ ඇස කන නාසය දිව හම කියලා මේ පංචේන්ද්‍රිය සහිත තමයි ඒ ටික මවන්නේ. මවන කියන්නේ සකස් වෙනවා කියන්නේ. ඒ සකස් වුණාම ඒ පංචේන්ද්‍රයන් ටික නිදහසේ යාට පරිහරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මනුස්ස පුත්‍රයා මැවුසේක. ඒ වගේම යාට සියලු සැප සම්පත් පිරි උද්‍යානයක් මැව්වා. සැප සම්පත් කියලා අදහස් කරන්නේ ඇස කන නාසය ඒ වගේ මේ විඳින මේ සුවය විඳින්න මේ ටිකේ ඉඳ දුන්නා. හැබැයි එයා ඕන දෙයක් කන්න බොන්න අඳින්න පළදින්න හැමදේම ඒ සියලුම දේ විඳින්න අවසර දුන්නා. හැබැයි කිව්වා තහනම් ගහේ ගෙඩි කන්න එපා. දෙවියන් වහන්සේගේ සාපේට ලක් වෙනවා කිව්වා. එතන ඒ තහනම් ගහේ ගෙඩි කනවා කියන්නේ අර ටික පරිහරණය කරන්න පුළුවන් නිදහසේ. මොකද මැව්වේ ඒක පරිහරණය කරන්න තමයි. හැබැයි ඒවට බැඳෙන්න එපා කිව්වා. ඇලෙන්න එපා කිව්වා. මුලා වෙන්න එපා කිව්වා. නොබැඳී පරිහරණයක් තියෙන්නේ. අන්න ඒක එයාට කියලා දෙන්න කෙනෙක් හිටපු නැති නිසා ටික දවසක් ගියාම අර මනුස්ස පුත්‍රයා කිලිට වුණා. එයා කිලිට වෙලා අපිරිසුදු වෙලා මේ සම්පූර්ණයෙන්ම මේ වෙනස්ම ස්වභාවයකටපත් වුණා. අන්න ඒකට තමයි කියන්නේ මේ දෙවියන් වහන්සේගේ සාපේට ලක් වුණා. දෙවියන් වහන්සේ තමයි මැවීම නැත්තම් අර සබාධාම කියන තැන. ඒ සබාධාමෙන් එයා ඈත් වෙලා
සබහා දහම කියන්නේ මේ ගහකොළ සතා සිව්පම මේ අපි හිතන අපිට උගන්වන සබහා දහම කියන වචනේ නෙමෙයි මෙතන අර්ථය. එහෙනම් සබහා දහම කියන්නේ පරම පවිත්‍ර පාරිශුද්ධ සදාකාලික කොන්දේසි විරහිත මොකද්ද? ඉතුරු වචනේ මොකද්ද? සදාකාලික සැප ඇති සදාහටම පවතින නොවෙනස් වෙන කොන්දේසි විරහිත පරම පූජනීය උත්තරීතර මොකද්ද? ප්‍රේමේ උත්තරීතර ප්‍රේමේ. අන්න එහෙම ඒ ස්වභාවය තමයි සබහා දහම කියන්නේ. දැන් මිනිස්සු එක වරද්දවලා වටහාගෙන මේ සබහා දහම කිව්වම අපිට උගන්වන අර විද්‍යාවට හරි මොන හරි ඉස්කෝලේ යනකොට ළමයින්ට උගන්වන ඒක නෙමෙයි. ඒ එච්චර පටු එකක් නෙමෙයි. ඊට වඩා මහා පුළුල් අර්ථයක් තියෙන එකක් සබහා දහම කියන්නේ. එතකොට ඒ සබහා දහමේ ස්වභාවය මිනිසුන්ට අමතක වෙනවා. අමතක වෙලා ආපහු එයා සබහා දහමට අයිති නැති විකෘතියක් බවට පත් වෙනවා. අන්නේ විකෘතිය ඒක තමයි කියන්නේ දෙවියන් වහන්සේගේ සාපේට ලක්ුණ. දෙවියන් වහන්සේ කියන්නේ සබහා දහම. ඒ සාපේට ලක්ුණ කියන්නේ අන්නේ විකෘතියක් බවට පත් වුණා. ඒ කියන්නේ සරලව අපිට කියනවා නම් දුකටපත් වුණා. ඒ කියන්නේ සැපසොය දඟලනවා, දුවනවා, වෙහෙසෙනවා. අරවා මේවා කරනවා, කනවා, බොනවා, අඳිනවා, පළදිනවා, සල්ලි හම්බ කරනවා, ගෙවල් දොරවල් හදනවා, යාන වාහන ගන්නවා, ඉඩ කඩම් ගන්නවා. දැන් ළමයින් ගත්තොත් ඉස්කෝලේ යනවා, අස්සා කරනවා, සල්ලි හම්බ කරනවා, ওই ටික කරනවා, කසාද බඳිනවා, ළමයි හදනවා, ළමයින්ගේ ළමයිත් බලනවා, හැමෝම කරකට අර සියලුම දේ කරලා මොනවද හොයන්නේ අපි හැමෝම? සැපේ, සතුට. ඒ ටික තමයි අර පොඩි දරුවට අර අම්මා තාත්තා, ගුරුවරු, නෑදෑයෝ, ඥාතීන්, යාළු මිත්‍රෝ ඇතුළු සමාජයේ සමස්ත ඒකේ කියන එකට අපි කියනවා සමාජය නැත්නම් කමියුනිටි, සොසයිටි. අනේ සමාජයේ විසින් තමයි මේ ටික යට ලැබෙන්නේ. ලැබෙනකොට මම ටික ටික අපි ලොකු වෙනවා කියලා අර ක්‍රමක්‍රමයෙන් අර මේ රූපය වෙනස් වෙනවා. අපි කියනවා ලදරුවා ළමා අවදියටපත් වෙනවා, ළමයා තරුණ අවදියටපත් වෙනවා, කුමාරි මිස් වෙනවා. තරුණයා මොකද වෙන්නේ? මහලු අවදියටපත් වෙනවා. තරුණයා මැදිවියටපත් වෙනවා, මැදිවිය කෙනා මහලු වෙනවා. ඕකට සාමාන්‍ය අපි කියන්නේ ජීවන චක්‍රය කියලා. නේ? ජීවන චක්‍රයනේ ඕකනේ. එතකොට එහෙම යන ජීවන චක්‍රයේදී අර ලෝකේ උගන්නන ලෝකෙන් අපිට මේ ටික ලැබෙන්නේ මේ හැමදේම. එතකොට ඒ දරුවා මොකද කරන්නේ? ඒ ටික ඉගෙනගෙන අනුකරණය කර අනුවකරණය තමයි අනුකරණය කියන්නේ. ඒ අනුව කරනවා. අරගොල්ල කියලා දෙනවා, උගන්වනවා. මේ අනුව කරගෙන යනවා. එහෙම කරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ටත් උගන්වන්නේ මේක සැපයි, මේක සුවයි, මෙහෙම මෙන්න මෙහෙමයි සැප විඳින්නේ, මෙන්න මෙහෙමයි සුවය විඳින්නේ, මෙහෙමයි සතුට විඳින්නේ. මෙන්න මේ දේවල් වලින් සතුට ලැබෙන්නේ, මෙන්න මේ දේවල් වලින් සුවය ලැබෙන්නේ. කියලා මේ අපිට හදනවා මොකද්ද? අපිට උගන්වනවා මොකද්ද? අර මේ දරුවා එනකොට තිබ්බේ නැති පස්සේ මොකද්ද හදන්නේ? ඒ හදන එකට අපි මොකද්ද කියන්නේ? මේ දැන් හිර වෙලා ඉන්නේ මොකේද? ලෝකෙට. ලෝකයක් තිබ්බේ නැති දැනගෙන හිටියේ නැති අය අර දරුවා මේ ලෝකෙට එන මොනවද දන්නේ යා? මොනවද දන්නේ නේද? ඒ කිසිවක් නොදන්න දැනගෙන හිටියේ නැති තිබ්බේ නැති ලෝකයක් මොකද වෙන්නේ? සකස් වෙනවා. ඒ සම්පූර්ණයෙන්ම අර ලෝකෙට අම්මා තාත්තා ඇතුළු ගුරුවරු ඇතුළු හිතවතුන් ඥාති මිත්‍රාදීන් ඇතුළු ඒ අයගේ උදව්වෙන් මෙන්න මේ ටික සකස් වෙලා දැන් අපි මේ ටික ඇත්ත කරගත්ත ඒ ටිකෙන් තමයි හොයන්නේ මොනවද? සැපේ. ඒගොල්ලන් අපිට කිව්වේ මේ ටික මෙහෙම කරාම සැප ලැබෙනවා කියලා අපිත් කරගෙන ගියා. ඉවක් බවක් නැතුව කරගෙන ගියා. හෙව්වේ නෑ. ඇත්තද එහෙම එකක් තියනවද නේ? හැබැයි ටික කාලයක් ගියාට පස්සේ අපිට තේරෙනව නෑ. ඒ තරංගේ දුවලා ඒ කියන විදිහට කරලා වෙහෙසටපත් වෙලා නේ. නේද? කාලයක් ගියාට පස්සේ සමහර අය නම් තරුණ වයසෙන්ම තේරෙනවා. සමහර අයට මැදි වයසෙන් තේරෙනවා. සමහර අයට මහලු වයසෙන් තේරෙනවා. සමහර අය ඉන්න එක කාලෙකදී තේරෙන්නේ නැහැ. ඊටාම සුළු පිරිසක් අර ළමා අවදියද වගේ තේරුම් ගන්න එහෙම ළමයිත් ඉන්නවා. මේ පණිවිඩය තේරුම් ගන්න ළමයි නැතුව නෙමෙයි ඉන්නවා එන්නේ. ඉතින් ඒ පණිවිඩය තේරුම් ගන්න පණිවිඩය කියලා දෙන කෙනෙක් ඉන්න බෑ ලෝකෙට. අන්න එයාට තමයි කියන්නේ කල්යාණ මිත්‍රයා කියලා. ඒතරේ කල්යාණ මිත්‍රයාගේ පහළ වීම මොකද්ද කිව්වේ? ලෝකයට මොකද්ද කිව්වේ?
කල්යාණ මිත්‍රයෙක්ගේ පහළ වීම ලෝකෙට ලෝකෙට සැපයක් නේ. ලෝකෙට සැපය උදා කරන්නේ තමයි. ලෝකෙට සෙත සාන්තිය සහනය සැනසීම නිවීම පරම ශාන්තිය ඒ ටික උදා කරලා දෙන්නේ කල්යාණ මිත්‍රයා. ඒ කල්යාණ මිත්‍රයාගෙන් අහන්න ලැබෙන්නේ මොකද්ද? ඒ වචනයක් කියන කල්යාණ මිත්‍රයා මොනවද? සද්ධර්මනේ. සද්ධර්මයේ තමයි කල්යාණ මිත්‍රයා දේශනා කරේ. ඒ සද්ධර්මයේ කියන්නේ අන පරම සත්‍යය. එතකොට ඒ පරම සත්‍යයේ පරම කියන්නේ මොකද්ද? පරම පූජනීය කියන්නේ මොකද්ද? නෑ පරම කියන්නේ උතුම්ම කියන එක. ඉහළම කියන එක. කියන්නේ මේ ලෝකේ තියෙන ඉහළම සත්‍ය එකයි පරම සත්‍ය කියන්නේ. නැත්නම් ඉතින් සත්‍ය තමයි අනිත්‍යවත්. අනිත්‍යවත් අපි ඒගොල්ලන්ගෙන් ඉගෙනගෙන එක එක්කෙනාගෙන් අහගෙන ඉගෙනගෙන කරන්නේ ඒක සත්‍ය තමයි. හැබැයි මේකට වචනයක් කියන පරම සත්‍ය. ඒ කියන්නේ ලෝකේ තියෙන ඉහළම සත්‍ය, අවසාන සත්‍ය. කෙනෙකුට ජීවිතේ මුණ ගැහෙන අවසානම සත්‍ය. එතනින් එහාට සත්‍යයක් හම්බ වෙන්නේ නැහැ. හොයන්න සත්‍යකුත් නැහැ එතනින් එහාට. අන්නේ සත්‍ය පණිවිඩය පෙන්වලා දෙන්න තමයි ලෝකෙට බුදු කෙනෙක්, මුනිවරයෙක්, කල්යාණ මිත්‍රයෙක් පහළ වෙන්නේ. පහළ වෙලා යා අර ආපු ක්‍රමය මිනිස්සු යනවානේ ගඟ යන පැත්තට යන්න ලේසිනේ. ගඟ පහළට යන. ඒ යන විදියට තමයි නැත්තම් කොහොම මිනිස්සුට යන්නේ එක පැත්තකට. මෙයා කියලා දෙනවා ඒගොඩ උඩුගම් බලා යන විදිය. අනිත් පැත්තට යන විදිය. හැබැයි එහෙම වුණාම මොකද දන්නවද වෙන්නේ? අර ලෝකයේ සම්මතේ අර ලෝකේ යන පැත්තට හැමෝම යන එකට තමයි මොකද කියන්නේ? සම්මුතිය. සම්මත කරගත්තා කියන සම්මුතිය කියන්නේ ඒක සම්මත කරගත්තා. හැමෝම එකතු වෙලා මෙහෙම කරමු මෙහෙම කරමු. මේක මෙහෙමයි කරන්නේ. මේකේ නම මේකයි මේවා නම් කරලා ඒවට කරන දේවල් ටික දාගෙන සම්මුතියක් හදාගන්න. අන්න ඒකට තමයි සම්මුතිය කියන්නේ. සම්මත කරගන්න ඒකට තමයි සම්මුතිය. ඒතකොට ඒ සම්මත කරගත්ත විදිහටම යන එකට තමයි කියන්නේ ලෝකේ යන පැත්තට යනවා. ඒ කියන්නේ ගඟ දිගේ පහළට යනවා කියන්නේ. ඒක හරි ලේසිනේ. ගඟ දිගේ පල්ලෙහාට යන්න කිසිම උත්සාහයක් වෙහසක් දරන්න ඕනේ නැහැ. ඒ ගඟ පල්ලෙහාට නම් ගලන්නේ. ඒක පල්ලෙහාට යන එක ලේසි. නමුත් උඩුගම් බලා යන්නේ ගඟේ උඩ පැත්තට ගිහිල්ලා ගඟ පටන් ගන්න තැනට යන එක හරි අමාරුයි. මොකද ගඟ කියන මේ ප්‍රවාහයේ මහා ජලස්කන්ධය මැදට දැන් ගඟක් මැදට ගියොත් එහෙම මහා ජලස්කන්ධය මහා ප්‍රවාහයනේ. හැබැයි ඒ ගඟ පටන් ගන්න තැනක් ඇතිනේ කොහේ හරි කන්දක් මුදුනකින් ශ්‍රීපාදයෙන් හරි අපි කියනවා සාමාන්‍ය ශ්‍රීපාද කන්දෙන් පටන් ගන්නකොට මොකක් හරි කන්ද මුදුනක් ඇතිනේ පටන් ගන්න තැන. පටන් ගන්න තැනේ කොයි වගේද? අර අපි මහා ගඟක් වගේ මැද්දදී හමුනන්න පටන් ගන්න තැන චූටි උල්පතක් සමහරවිට. ඒ උල්පත වුණ වහලා ගඟ නැවැත්ත හේවන්න පුළුවන්. අන්න ඒ වගේ අර ආපහු මුලට ගිහිල්ලා පටන් ගන්න තැනට ගිහිල්ලා මේ ටික අවසන් කරන ක්‍රමය තමයි අර ලෝකෙට කල්යාණ මිත්‍රයෙක් ඇවිල්ලා පෙන්වන්නේ. හරිද? නැත්තම් මේක ගඟ පල්ලෙහාට යන්න මොකද වෙන්නේ? අර මොයේ කට ගාවට යනකොට මොකද වෙන්නේ? වෙන්න පළල් වෙනවා. ලොකු වෙනවා, විශාල වෙනවා. එතකොට මේ ප්‍රවාහයේ ඒ වේගේ නෑ ඒ වේගේ නවත්තන්න බෑ. ගඟ නතර කරන්න බෑනේ. ඒ නතර කරන්න මුලට යන්න ඕන. උල්පතට පටන් ගන්න තැනට යන්න ඕන. අන්න ඒ වගේ තමයි මේ. එතකොට ඒ බුදුවරු නැත්නම් ඒ කල්යාණ මිත්‍රය මුනිවරු මේ ලෝකෙට ඇවිල්ලා අන්න අර මේ ලෝකයේ අසාර බව නේද? මේ ලෝකයේ යථාර්ථය පෙන්වන. අස්තිර බව, නොපවතින බව, පිහිටන්න දෙයක් නැති බව, අල්ලගන්න දෙයක් නැති බව නේ පෙන්නලා මේ ලෝකේ නිදහස් වෙන ක්‍රමය කියලා දෙනවා. මේ ලෝකෙන් නිදහස් වෙන ක්‍රමය කියලා දෙනවා. ඒක තමයි කරන්නේ. ඊට පස්සේ තමන්ට ඒක දැනෙච්ච ක්‍රමේ තියෙනවනේ. අන්න එතන ඒ දැනෙච්ච ප්‍රමාණයට තමයි එතනින් ගැලවීම නිදහස් වීම සිද්ධ වෙනවා. ඒක එකපාරට මේ දවසින් දෙකෙන් වෙන ක්‍රියාවලියක් නෙමෙයි. මේක කාලාන්තරයක් වෙන ක්‍රියාවලියක්. සමහරවිට මාස 6ක් වෙන්න පුළුවන්. අවුරුදු දෙක තුනක් කොහොමද අවුරුදු දෙක තුනක් යනවාම ඒ වැඩේ වෙන්න ආදිවානේ. ඒ කියන්නේ මේක මුලින්ම මේ පණිවිඩය ඇහුණාට අර ඒ ඇහිලා ඒ තැනේ ඉඳලා සුද්ධ වේ යන ඊට පස්සේ මම කොහොමදත් ඒ කල්යාණ මිත්‍රයා උදව් කරනවා. ඒ එක විදිහට එක පරිේශන කර එක අද්දතා බල එක දැනුම් ගුරුහරුකම් දෙදී
ඒ ගමන ගෙනියනවා. ඒකයි අර මම කියන්නේ මට කතා කරන්න කියලා නිතරම. අර මුලදී වැඩසටහන වලදී ඒක මූලික පණිවිඩය මැසේජ් එක දෙනවා පණිවිඩය විදිහට. ඒ පණිවිඩය ගන්නවා කට්ටිය. ගත්තට පස්සේ එයාට හම් වෙනවා මගක්. ඒ මග දිගේ ඒක මගක් කියලා මොනවත් කරන්න දෙයක් නැහැ. යන්න කෙනෙකුත් නැහැ, යන්න දෙයක්වත් නැහැ. නමුත් යන දෙයක්වත් නැති, යන කෙනෙකුත් නැති මගක් තියෙනවා. ඒක පෙන්වන්න බෑ. ඒක Taman විතරයි දන්නේ. අන්නේ ඒ කාලාන්තරයක් පොඩි කාලයක් මහා ලොකු කාලයක් නෙමෙයි. මං කිව්ව අර කාලේ එක එකනානු වෙනස් වෙනවා. එහෙම කාල සීමාවකට පස්සේ Tamanට දැනෙනවා Taman ඉන්න තැන. ඒකනේ ඒ මුනිවරයා ධර්ම දේශනා කරන්නේ විසුද්ධිය පිණිස. සුද්ධ වීම පිණිස. විසුද්ධිය කියන්නේ ඒකයි. ඒ තව ඉතින් ලෝකෙන් ඈතර වෙනවා කියලා කියන්නේ මේ හදාගත්ත තිබ්බේ නැති ලෝකයක් නේ එකතු කරගත්ත. හදාගන්නේ මෙතන. මුලින් එනකොට තිබ්බේ නැහැනේ සුද්ධයිනේ. ආපු අර සුද්ධ ස්වභාවයට පත් කිරීම. මුල හිටපු තැනටම. අර මං ගඟේ මුලට යනවා කිව්වා වගේ. මං කියන්නේ මගේ උපමානන් කුඩා දරුවෙක්. ආපහු ඒ දරුවා ඉපදෙනකොට හිටපු කුඩා තැනට පොඩි එකාගේ තැනට යනවා කියලා. අන්න එතන. එතෙන්ට ගියාට පස්සේ එතන හරියට සුද්ධයි. අන්නේ සුද්ධත්වයට පත් වෙන ක්‍රමය තමයි පෙන්වන්නේ. එතකොට එතනදී තම තමාට කෙනාට වැටෙන ආකාරයට මේක අල්ල ගන්නවා. ඒක තමයි අර දහමේ ගුණ විදිහට කියන්නේ. මොකද සාන්දිටික අකාලික ඒහිපස්සික ඕපනයික පච්චත්තා වේදිතබ්බ විඤ්ඤෝ හේති. පච්චත්තා වේදිතබ්බ විඤ්ඤෝ හේති. තම නැනපමණින් පච්චත්තම් වේදිතබ්බ පච්චත්තා කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්නවා. වේදී තබ්බන් ඒ කියන්නේ ඒක විඳිනවා. ඒක දැනගන්නවා. විඤ්ඤෝ හේති. කෙනාගේ ඥාන මට්ටමට ප්‍රඥා මට්ටම අනුව. ඒක මේ නියතයක් නෑ ස්ථිර මෙහෙම හැමෝටම මෙහෙම මේ විදිහටම වෙන්න ඕනේ කියලා එහෙම එකක් නෑ. ඒක කෙනාට වෙනස්. මටමද කොහෙද අවු වෙන්නේ? මට විතරම අවු වෙනා කමන්නේ. හැමදාම හොතයි. එතකොට මේ ටිෂුස් නෑනේ. ටිෂුස් තියෙනවා ටිෂුස්. ආනේ. මම වහලා තිබ්බේ ඒවා. අලු හොඳ ඒවා නැද්ද? ඒක වහලා තියන්නේ. අතන තියෙනවා. අන්තිම පොඩි කරලා දෙන්න. නෑ කමන්නේ. ඔව් කමන්නේ නෑ. මට ප්‍රශ්නයක් නෑ. ඕලන්නේ. හරියට. ඉන්න අපි දැන් අර කියාගෙන දේ ටික අමතක වෙනවා. දඟලන්න එපා වාඩිලා ඉන්න. පොඩි දෙයකට නැවත ඕගොල්ලෝ කලබල වෙනවා ඉන්න. එතකොට ඒ මුනිවරයා ඇවිල්ලා ප්‍රකාශ කරලා ඒ සද්ධර්මයේ සත්‍ය පණිවිඩය නිසා නැවතත් අර දෙවියන් වහන්සේගේ සාපේට ලකුණා කියලා කිව්වනේ. ඒ නිවන නැතිවීම. අන්නේ ඒ සාපේ නිදහස් කරලා ආපෝ. එයා සාපේ නිදහස් කරනවා. සාපේට ලක් වෙලා ඉන්නවා. ඒ සාපේ නිදහස් කරාට පස්සේ සාපේ නැහැ නේද? ඒ කියන්නේ ඔය පිරිසුදු භාවයට නැවතපත් වෙනවා. මුල් ස්වභාවයටපත් වෙනවා. ප්‍රභාසර ස්වභාවයටපත් වෙනවා. යථාර්ථයේ සත්‍ය බවටපත් වෙනවා. සබා ධම බවටපත් වෙනවා. අන්න ඒ කතාව තමයි මේ මෙතන පෙන්වලා දෙන්නේ. දැන් මේක මේ මිනිස්සු ලෝකෙට මේක හරි අමුතු දෙයක්. මේක අමුතු පණිවිඩයක්. වෙනස්ම පණිවිඩයක්. ඇයි ඒ? ඒ කියන්නේ පෙරණවිසු ධම කියලා කියන්නේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන්නේ මොකද්ද? ඒක තේරුම. මේක අමුතු කතාවක් තමයි. හතර බීරි කතාවක් ඇයි? මිනිස්සු කොච්චර ප්‍රශ්න කරනවද මගෙන්? කොහොමද මෙහෙම වෙන්නේ? ඔය මොනවද ඔය කියන්නේ? මේවා ඇත්තටම මෙහෙම වෙන්න පුළුවන්ද? නෑ එහෙම වචනෙන් තර්ක කරලා හරියන්නේ නැහැ. කරලා බලන්න. ඒකයි කිව්වේ. ඇවිත් බලන්න. මම කොච්චර කිව්වත් නෑනේ. ඕගලට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නත් ඕනේ. ඇත්ත බවටපත් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක කරනකොට දැන් අපි කියනකොට විද්‍යාවේදී ඉස්කෝලේ යනකොට උගන්වන්නේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියලා. අනේ නිගමනේ ඉස්සලා ගන්න හොඳ නැහැ. නිගමනේ මුලින් එන්න හොඳ නැහැ. ප්‍රී ජජ් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. කලින් ජජ් කරගන්න හොඳ නැහැ. මේක කරලා බලලා කරන්න කියන්න මේ හරිද වැරදිද ගැලපෙනවද නොගැලපෙනවද? නොගැලපෙනව නම් මොකද කරන්නේ? ප්‍රතික්ෂේප කරන්න ඉව. නේ? නොගැලපෙනව ප්‍රතික්ෂේප කරන්න ඉස්සරහට එනවා. ඒතර නොගැලපෙනව ප්‍රතික්ෂේප කරන්න, ගැලපෙනව නම් බාර ගන්න. මේ බලහත්කාරයෙන් කාටවත් පටවන කන්න නෙමෙයිනේ නේ. එතකොට මේ අනිත් එක මේ මාර්ගය තුල ඉඳීම හෝ නොඉඳීම තීරණය වෙන්නේ හේතු අනුව. ඒ කියන්නේ මෙතනට එන්නේ හේතු අනුවනේ.
මේ ලෝකේ සියල්ල මේ සම්පූර්ණ මේ කතාව මොන කතාවක්ද? හේතුඵල ධමයක්. හේතුඵල ධම කියන්නේ මොකද්ද? හේතුන් නිසා ඇතිවෙන ප්‍රතිඵලයන් හේතුන් නිසා ඵල හේතුඵල ඵලය හේතුවක් වෙලා නැවත ඵල. කියන්නේ නොනවත්වා වෙන ක්‍රියාවලියක් තියෙන්නේ. හේතුඵල ක්‍රියාවලියක්. ඒ කියන්නේ මේ ඇති කල්ලි මේ වේ, මේ නැති කල්ලි මේ නොවේ, මේ ඇතිවීමෙන් මේ ඇතිවේ, මේ නැතිවීමෙන් මේ නැතිවේ කියන අන්නේ ධර්මතාවයට සියල්ලම යටත්. ඒකට තමයි හේතුඵල ධම කියන්නේ. එතකොට මේ හේතුන් නිසා තමයි මේ මොන ගෙහිම වෙන්නේ. හේතුන් නිසා එතකොට මේ අවබෝධ වෙනවා. හේතුන් නිසා මේ අවබෝධය තුළ ඉන්නවා. හේතු නැතිවීමෙන් මෙතන ඉන්නත් බැරි වෙනවා. මෙතන ඒ කියන්නේ කවුරුත් එතකොට කවුරුත් හිතලා ගන්නෙත් නැහැ, හිතලා තියාගන්නෙත් නැහැ, හිතලා යවන්නෙත් නැහැ. හේතු ඇති කල්ලි මෙතනට එනවා. හේතු නිසා මෙතන පවතිනවා. හේතු ඉවර වෙනකන් හේතු ටික ඉවර වුණාට පස්සේ දැන් යාට දැන් සුද්ධ වුණාට පස්සේ ප්‍රශ්නයක් නැහැ නේ. සුද්ධ ස්වභාවයට පැමිණියාට පස්සේ ප්‍රශ්නයක් නැහැ නේ. මොන දේ සිද්ධ වුණත් මෙතන. යා නැවත එයාගේ ප්‍රසාදය, පැහැදීම, ශ්‍රද්ධාව, භක්තිය, ගෞරවය ඒක වෙනස් වෙනවද? නෑ. ඇයි වෙනස් නොවෙන්නේ? එයා හේතුඵල ධම දැකලා යථාර්ථය දැකලා අවබෝධ කරලා ප්‍රත්‍යක්ෂ කරලා ඉවරයි. පිරිසුදු වෙලා ඉවරයි. ඒතර සුද්ධ කරන්න දෙයක් නැහැ නේ. අර කුණු තියෙනකොට තමයි යන්න අර ඇවිස්සෙනවා අර. නෑ කුණු තියෙනවා ඇවිස්සෙනවා. දැන් මෙතනට ආවහම කුණු තියෙනවා අවුස්සලා පෙන්නනවා. තමාට තමාවම පෙන්නනවා. තථාගත ධම කියන එකේ තේරුම තමයි තමාවම දකින්නේ. හරියට මොකක් වගේද? කටේ ඉතින් අර ඉස්සර වගේම තමයි තාම ඉතින් අනේ මන් දන්නේ කතා කරන්නේ. හැබැයි ගෙවල් වල නම් බලන්න ඕනේ නේ. හැමදාම කියන්නේ ගෙවල් වල නම් ඔය කට ඔහොම නෙමෙයිනේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ. එතන ඇහුනොත් එහෙම එතන දුවනවා කට්ටිය. මොකද කිව්වේ? මං අන්න කැඩපතක් වගේ. ඒ කියන්නේ කැඩපතක් කියන්නේ මොකද? කණ්ණාඩිය කියන්නේ. කණ්ණාඩිය මොකද පෙන්වන්නේ? ප්‍රතිබිම්බය. ඡායාව. ඒ කියන්නේ අපි ඉස්සරහට ගියාම අපේ ප්‍රතිබිම්බය පේනවා. කණ්ණාඩියට ගියාම. කණ්ණාඩි ඉස්සරහට යන්නේ මේ මොකටද? මොනවා බලන්නද? ලස්සන බලන්නේ අඩුපාඩු කියන්නේ එතකොට වෙනස් වෙලානේ රූපේ. ඊට පස්සේ ආයෙ මොකද කරන්නේ? අඩුපාඩු හදාගෙන ලස්සන කරගන්නවා. නේ පොඩි මේකප් එකක් කියනවා දාලානේ. මේවා කරලා දන්නවනේ ඉතින් කියන්න ඕනේ නැහැ නේ. කරන ගොඩක් දේවල් තියෙනවා. ඒව කරලා අඩුපාඩු හදාගෙන ආපහු නිවැරදි කරන එක ලස්සන කරන එක තමයි කණ්ණාඩියක ඉස්සරහට ගිහලා කරන්නේ. කවුරුත් අවලස්සන වෙන්න, කැත වෙන්න කියලා යනවා ඒක ඉස්සරහට. සුදු කොණ්ඩේ සුදු වේගෙන යනකොට කළු කරන්න අරක බලානේ කරන්නේ මෙහෙමනේ. ඒ වගේ අඩුපාඩු සහ ලස්සන අවලස්සන ඒවා වෙනස් කරගන්න තමයි අරක පෙන්වන්නේ. අන්න ඒ වගේ දැන් මෙතනට මේ ආවට පස්සේ තමාව දර්ශනය වෙනවා. තමාට තමාව පේනවා නැද්ද? ඒක තමයි වෙන්නේ. ඒක පෙන්නුම් කරන්නේ එක එක ටෙක්නික්ස් පාවිච්චි කරන ක්‍රම. ගොඩාක් අයට ඒක තේරුම් ගන්න බෑ මුලින්. හරීම ඔබතක ප්‍රෝටික ප්‍රශ්නයක වැටිලා සමහරවිට අර පරණ පුරුද්දට මෙච්චර කල් අහපු දහම කියලා මෙච්චර කල් නිවන හොයාගෙන ගියපු කොහොම පිරිසක් නේ මෙතනට එන්නේ. ඒගොල්ලෝ මෙච්චර කල් අහලා තිබ්බේ මොනවා හරි වචන ටිකක් ඇහෙනවා දහම කියලා. ඊට පස්සේ මොනවා හරි කරන්න වැඩක් පවරන ජොබ් එකක්. ඒක කර ඉන්නවා. ඊළඟට මාසයකට සැරයක් දැන් මොකද දැන් සම්මුතිය තියෙනවනේ. සීල වැඩසටහන්, භාවනා වැඩසටහන් තියෙන මාසයකට සැරයක්, සතියකට සැරයක්, මාසික වැඩසටහන්, අවුරුදු වාර්ෂික වැඩසටහන් කිය ඔහොම තියෙනවනේ කි. ඔන්න මොනවා හරි කර අවුරුදු ගණන් නිකන් ජොබ් එකක් වගේ එකක්. බිස්නස් එකක් වගේ එහෙම එකක් හොයාගෙන ඉන්නේ ගොඩක් අය. හරි. එයි පුරුද්ද තියෙන එහෙම එකක් කරලානේ. ඒතකොට එහෙම නැති වුණාම අන්න මෙතන සෙට් වෙන්නේ නැහැ අපි කියන අපේ තේරෙනවා කියන්නේ. මෙතන ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතෙන්ට එන්න හේතු නැහැ ඉස්සලා. මේකට පළවෙනි පාරම අහපු අය ඕන තරම් එහෙම ගිහිල්ලා ඉන්නවා. ඒ කියන්නේ එන්නේ නැහැ මෙතන. ඊට පස්සේ එතනින්. හරි. ඊට පස්සේ අර සම්බන්ධ වෙන අය ඔන්න ටික දවසක් ප්‍රශ්න කර ප්‍රශ්නක දැන් පුදුමාකාර ප්‍රශ්න ගොඩක් තියෙන මුලින්. ඒක ඉතින් මම තමයි දන්නේ. දොම්බ එක කෙනා අනුව ඒක වෙනස් වෙනවා. සමහර අයට පොඩි කාලෙකින් ඒ ප්‍රශ්නෙට විසඳනවා සති දෙක තුනින්.
සමහරට මාසෙකින් සමහරට මාස 3-4කින් මාස 6කින් අවුරුද්දකින් අවුරුදු දෙකකින් අවුරුදු ගණන් විසඳෙන්නේ නැතිවත් ඉන්නවා තාම. එහෙම තමයි ඉතින් හැටි. ඉතින් ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි අර ඒ හේතු තියෙන නිසා තාම ඉන්නවා ඒගොල්ලෝ. අර ඒක තමයි කියන්නේ හේතුඵල ධර්ම. ඒතර හේතු නිසා මෙතන මේක ඇහුණා. හේතු නිසා මෙතන පවතිනවා. හේතු නැති වුණොත් මෙතනින් ඉවත් වෙනවා. ඒක ධර්මතාවයක්. ඒක කවුරුත් කරන එකක්වත් ගෙන්න ගන්නෙත් නැහැ, තියාගන්නෙත් නැහැ, යන්න කියන්නෙත් නැහැ. නේ? අර සැලුන් දොර වගේ කියලා කියන්නේ සැලුන් දොර සැලුන් එකේ දොර තියෙන්නේ නිකන් ෆ්ලෙක්සිබල් විදිහට මෙහෙම තියෙන්නේ. නේ? මෙහෙම ඇරියාම ඇතුළට ගිය හැකි. ඒ කියන්නේ එළියට යනකොටත් මෙහෙම අරගෙන එන්න තියෙන අර අනිත් කරකොලාරින එහෙම යතුරු මොනවද ඉබ්බ දාන එහෙම දොරවල් වගේ නෙමෙයි. සැලුන් දොර වගේ කියන්නේ ඕන කෙනෙකුට එන්න පුළුවන් යන්න පුළුවන්. විවෘතයි. මොනවද? හොන්දේසි නැහැ. තහංචි නැහැ. අරව කරන්න මේවා කරන්න මෙහෙම මෙන්න මෙහෙම කරන්න එපා මෙහෙම කියලා නැහැ. හැබැයි සමහර තැන්වලදී අර දැන් ගුරු ඇසුරෙන්නේ මේක යන්න දෙන්නේ. මේ ගුරුවරයා කල්යාණ මිත්‍රාගේ උපදෙස් පිළිපදින්න ඕන සමහර තැන්. එතකොට ඉතින් එතන වෙනම ක්‍රියාවලියක් තියෙන හැබැයි ඒ කියන්නේ ඒත් කරන්න දෙයක් නෙමෙයි. හැමතිස්සෙම කතා කර අර සුද්ධ කිරීම තමයි ඒ කරගෙන යන්නේ. වෙන මොනවත් කරන්නේ නැහැ ඇත්තටම. මොනවත් කරන්න ඒ කියන්නේ ශ්‍රාවකයන් නැත්නම් ගෝලයට කරන්න වැඩක් නැහැ. ගුරුවරයා මුණ ගැසීම පමණයි කරන්න ඕනේ. ඒ කියන්නේ ශිෂ්‍යයා සූදානම් ගුරුවරයා පෙනී සිටිනවා. අන්න එහෙම එකක් තියෙන්නේ. ශිෂ්‍යයා සූදානම් නැත්නම් ගුරුවරයෙක් නැහැ. ගුරුවරයාගෙන් ඇති වැඩක් නැහැ. ඒ කියන්නේ ගුරුවරයෙක් නැහැ ඇත්තට. ශිෂ්‍යයා සූදානම් තමයි ගුරුවරයා මේ මොකද්ද? ශිෂ්‍යයා සූදානම් වූ කල්ලි ගුරුවරයා විද්‍යාමාන වේ. අන්න එහෙම තමයි හරිම වචනේ වෙන්නේ. එතකොට අර ගුරුහරුකම් කියන අමුතෙන් කරන්න වැඩක් නෙමෙයි. අර දැන් උදාහරණයකට දැන් මාත් එක්ක කතා කරනකොට මම එයාට අවශ්‍ය ටික ඔක්කොම කියවෙනවා මගේ. කියනවත් නෙමෙයි කියවෙනවා. මොකද දැන් එයා ගාව තියෙන ප්‍රශ්න ටික එයාගේ අතින් කියවෙනවා. කියවෙනවා. ඒකත් එයා හිත දැන් මේ ලෑස්තිලා මේ කොළවල ලියාගෙන පොත්වල ලියාගෙන මොනවද කරන්නේ නැහැනේ කවුරු. කතා කරාම එයාගේ ප්‍රශ්න ටික එයාට කියවෙනවා. එතකොට එයාට අවශ්‍ය උත්තරේ ලැබෙනවා. ඒ අර කණ්ණාඩි කතාව වෙන්නේ එතනදී. මේ කතා කරනකොට එයාගේ තුලින් එයාගේ ආධ්‍යාත්මයේ අභ්‍යන්තරේ අවුස්සලා පෙන්නනවා. ඒක එයාටම පේනවා ඒ වෙලාවේ. පෙවුනහම එයාට තියෙන සුද්ධ කරගන්න. සුද්ධ කරගන්න කියලා 아무තු දෙයක් නැහැ, කරන්න දෙයක් නැහැ. සුද්ධ වෙනවා. ඒ දැකීමම ප්‍රමාණවත් සුද්ධ වෙනයි. අර කණ්ණාඩියනුත් කරේ එහෙමනේ දැක්කහන්න ඇතිනේ. ඊට පස්සේ අපි මෙතන සුදු වෙලා නම් මෙතන කළු ගානවා. මූණ අරවා මේව කරනවා, ලිප්ටික් ගානවා, කියුටෙක් ගානවා, ගෑනුන් ගැන ගොඩක් වැඩ තියෙනවා. පිරිමින්න නම් මොනවද නැහැ නේ වා. නිකන් ඔළුව බීරගත්තා. එච්චරයිනේ. කණ්ණාඩි ඕනේ නැහැ අපිට න ะ. අපිට ඒ කණ්ණාඩි නැතොත් පේනවනේ. නිකන් වනා මේ ගාත්තා. මොකක් හරි අනුවන් දාගත්තා. ඒක එහෙම ගෑනුන්ට එන්නේ නැහැ. අපි දැන් නම් ගොඩක් පිරිමින් ගෑනු වගේ තමයි. අර ටික ඔක්කොම කරනවා ගෑනු ටික. එතකොට මේ කමන්නේ මං කියන්නේ කණ්ණාඩිය වගේ අර ටික ඔක්කොම පෙන්නනවා. පෙන්නුවාට පස්සේ තියෙන්නේ අඩු ටික හදාගෙන හදනවා කියන්නේ අර ලස්සන වෙනවා කියන දැන් කණ්ණාඩියෙන් අඩුපාඩු ටික හදනකොට අඩුපාඩු ටික නැති වෙනවනේ. අපි කියනවා ලස්සන කරනවා කියලා. හරි නිවැරදි කරනවා කියලා. අන්න ඒක තමයි වෙන්නේ. මේ බලන්න මේ කණ්ණාඩි උපමාව කොච්චර ගැඹුරුද කියලා ඒක මම දන්නවා ඒක කාටවත් තේරෙන්නේ නැහැ කියලා. ඒක ගොඩාක් ගැඹුරු උපමාවක් ඒක. මේ ඒතර ඒ කණ්ණාඩියෙන් පෙන්නනා වගේ තමන්ගේ අඩුපාඩු ටික ඔක්කොම පෙන්නනවා. පෙන්නකොට දකින්නකොට සුද්ධ වෙනවා. ආයෙ මුතෙන් කරන්න දෙයක් නැහැ. මම මොනවද කරන්න කියලා දෙනවද? මෙහෙම අර කරන්න මේක කරන්න නෑනේ. කවදාකවත් කියලා නෑනේ. කියන්නෙත් නෑ. මොකද එහෙම කරන්න දෙයක් නෑ මෙතන. එහෙම කර දැන් ඔන්න ඒක යා කතා ඇත්තටම එයා කතා කරන සුද්ධ අපි හිතමු අවුරුද්දක් යනවා කියලා හිතන්න කෙනෙකුට සුද්ධ වෙන්න. හරි. එතකොට දැන් අද මුණ ගැහෙනවා. අද ඉඳන් තව අවුරුද්දකින් තමයි එයා සුද්ධ වෙන්නේ නිකන් හිතන්න උපමාවක් උදාහරණයක් විදිහට ගන්නවා කියලා. එතකොට මම කියනවානේ දැන් පළවෙනි පාරේ අද හම්බුනොත් මම කියනවානේ යාට තව සතියකින් කතා කරන්න. එක එකනට වෙනස් වෙන දවස් 3කින්, දවස් 5න්, සතියෙන්. එහෙමම කියනවා දැන් අපි ලෙඩ වලට බෙහෙත් ගන්න යනවානේ ડોක්ටර්ස්ලා වෙද මහතුරු ගාවට වෛද්‍යවරු. ඒතර වෛද්‍යවරයා මුණ ගැහුණා වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කරලා රෝගියා අඳුනගෙන ඩයග්නොසිස් කියලා කියන්නේ. රෝගියා අඳුනගෙන එයාට ට්‍රීට්මන්ට් එක පටන් ගන්නවානේ ප්‍රතිකාරය. සොලියුෂන් එක දෙන. ඒ කියන්නේ එයාගේ ප්‍රොබ්ලම්ස්, ඉෂුස් ටික අඳුර ගන්නවා. එයාගේ එකට සොලියුෂන්ස් දෙනවා. එහෙමනේ. එතකොට වෛද්‍යවරයා තමයි රෝගය දන්නේ. ඒකට දෙන්න ඕනේ ප්‍රතිකාරය දන්නෙත් වෛද්‍යවරයා ට්‍රීට්මන්ට්. එතකොට එයා කියනවා මේ බෙහෙත් ටික බීලා සතියෙන් එන්න, සති දෙකෙන් එන්න, මාසෙන් එන්න. එහෙම කියනවනේ. ඒතර ඕගොල්ලෝ මොකද කරන්නේ? යනවා නේද ඒ කියන දවසට?
යන්නේ නැතුව ඉන්නේ නැනේ කවුරු. යන්නේ නැතුවට මොකද වෙන්නේ? ලෙඩේ වැඩි වෙනවා. අනිත් එකේ වෛද්‍යවරයාට කරපු අපහාසයක් ඇයි දන්නවද? අපහාසයක් කියන්නේ දැන් වෛද්‍යවරයා දැන් ඇත්තම රෝගියා සුවපත් කිරීමේ අරමුණෙන් නම් වෛද්‍යවරයා ඇත්තම වෛද්‍යවරයා කියන්නේ ඒකනේ. සල්ලි වලට හෝ සල්ලි නැතුව මොකක් හරි මොන මගුලක් හරි මං කියන්නේ. වෛද්‍යවරයාගේ අරමුණ තියෙන රෝගියෙක් සුවපත් කිරීමනේ. එතකොට රෝගියාට ඕන නම් සුවපත් වෙන්න වෛද්‍යවරයා කියන බෙහෙත වෙලාවට බීලා ඒ අදාළ දවසට යන්න ඕනේ. අපි ගොඩක් වෙලාට යනවනේ. අර හැබැයි අපිට තේරුණා මේ ડોක්ටර් එන්නම් හරියන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ කියලා අපිට දැනනවනේ සමහරවිට. අපි යන්නේ නැහැ නේද එතකොට? අයිලන්ට ડોක්ටර් මාරු කරනවනේ. එහෙමත් කරනවනේ. මෙතන වෙලා තියෙන්නේ මේ ડોක්ටර්ලා මාරු කර මිනිස්සු දඟලනවා. ලෙඩේ එහෙමමයි. ඒතර යන හැබැයි මෙහෙම ඒකට හේතුව Tamanට අර සුව වෙන බව දැනෙන්න එපා. පළවෙනි පාරම බෙහෙත බොනකොට Tamanට ගුණ කියලා අපි කියන්නේ. අන්න ඊළඟ සතියේ එන්න කියන්නේ අර ඊළඟ දවසේ එන්න කියන්නේ මොනවද බලන්නද? අපි වචනේ ගුණ අගුණ. ගුණ විතර නෙවෙයි ගුණ අගුණ දෙකක් කියනවා. ඇයි සමහර බෙහෙත් බොද්දි තිබ්බේ නැති ලෙඩ ඇවිස්සෙනවනේ. ඒක දන්නේ වෛද්‍යවරයා. ඒකට තමයි ගුණ අගුණ කියලා කියන්නේ. තිබිච්ච ඒවා හොඳ වෙනවා. ඒකට කියනවා ගුණ වෙනවා. තිබිච්ච නැති ඒවා ඇවිස්සෙනවා. අර අවුස්සන හොඳ කරනවා කියලා කියන්නේ. ඒකම තමයි මෙතන වෙන්නේ. අවුස්සන. ඒවසම මට ඔක්කොම පේනවා ඉතින්. මට පේනවා. තමයිලාට ඒගොල්ලන්ට පේන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් එක එක විදියට හිතනවා. එක එක දේවල් හිතනවා. එක මම අර මිනිස්සු කරනවා වගේම තමයි. බයිනවනේ දොස්තරට මෙහි ඉඳලා අයියා කන පිස්සෙක් මේ ඌගේ බෙහෙත් දීලා හරියන්නේ නැහැ. තව පොඩ්ඩෙන් මැරෙන්නයි වෙන්නේ කියලා. එහෙම අන්න ඒ වගේ වෙනවා. බයිනවා මිනිස්සු නින්දා ආපාස කරනවා, චෝදනා කරනවා. ඒ හැටි ඉතින් ඒක සාමාන්‍යයි. මම නම් ඒක මොනවද මට ඉතින් hina ඉතින් අනිත් පැත්තයි. ඉතින් මම දන්නවනේ යනකොට මම මේක මේ හොඳ කරන්න මම මේ ඒක තමයි මහා කරුණාව කියන්නේ. මහා කරුණාවේ මහා ප්‍රේමයේ කියන්නේ ඒක පේන්නේ නැහැ නේ. ඒ මොකද මං ඉන්නේ ඒ ස්වභාවයෙන් ඒ ප්‍රේමකින් කරන වැඩේ මේ ඒක අරගොල්ලා ඉතින් ඒක වැරදියට අරගෙන මොකද වෛද්‍යවරයා විතරයි දන්නේ රෝගියා ගැන සහ රෝගියාගේ විස්තර ටික රෝග ටික ප්‍රතිකාරම ටික. දැන් ඔයා මගේ ලෙඩා නම් ඔයයි මායි අතර කරන ඒ සාකච්ඡාව දන්නේ අපි දෙන්න විතරනේ. ඔයා ගිහිල්ලා දැන් ඔයා ළඟම එක්කෙනා ඔයා කියයි. නැතුව මේ මුළු ලෝකෙටම කියන්නේ නැහැ නේ. මං අඬ දොස්තරයාගෙන් බේත් ගන්නේ. මේ දොස්තර මෙහෙමයි කිව්වේ කියලා හැමෝටම කියන්නේ නැහැ. ගෙදර අයට නම් කියනවා. ඊටවත්ම ළඟම සමීපයට කියනවා. එතකොට එතන වෙන ඒ ක්‍රියාවලිය දන්නේ ඒ දෙන්න විතරයි. ගොඩක් වෙලාවට 95කට වැඩි 98ක් කියම 98ක් විතර දන්නේ ඒ දෙන්න විතරයි. ඉතින් එන්නේ එහෙම දැන් මම අද මේ කියන කතාව ටික වෙනස් නේ. අර දැන් ඇඩ්වාන්ස් ක්ලාස් එකක් හදලා. මොකද හැමදාම අර ටික කිව්වට දැන් අද මේ හිතලා කියනව නෙමෙයි මේක කියවෙන එකක් මේ. කියවෙන දහමන්නේ මේක මේ කිරණ එකක් මේක කරන එකක් නෙමෙයි. එතකොට මේ ඒ ක්‍රියාවලිය කාලයක් තුල සිද්ධ වෙනකොට දැන් වෛද්‍යවරයා ගාවට රෝගීන් 100,000 ගණක් එනවනේ. ඒ හැම එක්කෙනාම හොඳ වෙන්නේ එකම දවසකටද? අද එහෙනම් මම අද channel එකක් කරනවා ડોක්ටර් කෙනෙක් මම. මට එනවා අද patients 100ක්. අද මම බෙහෙත් දුන්නාම ඒගොල්ලෝ එකම දවසේද හොඳ වෙන්නේ? නෑ නේ. බලන්න කොච්චර ලස්සන උපමාද ඔන්නම් බලන්න. ඒතර එක්කෙනෙකුට සතියෙන් හොඳ වෙන්නේ. දවස් දෙක තුනෙන් හොඳ වෙන්න පුළුවන්. සමහර බෙහෙත් තමයි දොස්තරලා අපි කියන්නේ මාර දක්ෂ දොස්තරනේ. අත් ගුණේ කියලා කියනවනේ. අතින් ඇල්ලුවත් සුවයි, කතා කරත් සුවයි එහෙම කියනවනේ. සමහර බෙහෙත් දීපු ගාම දවස් දෙකෙන් තුනෙන් හොඳයි. සමහර සතියයි හොඳයි. සමහර අයට සතියෙන් හොඳ වෙනවා. සමහර අයට සති දෙක තුන මාසේ එහෙමම යනවා. තව සමහර අයට කොච්චර බිවත් හොඳ වෙන්නේ නැහැ. එහෙමත් ඉන්නවා. හැම જાතිය අයම ඉන්නවා. ඉතින් මේ හැබැයි ඉතින් වෛද්‍යවරයා ගාටත් ඉතින් වෛද්‍යවරයාත් ප්‍රශ්නයක් නැහැ. රෝගියා එනවා නම් වෛද්‍යවරයා බෙහෙත් කරනවා ඉතින්. රෝගිය හොඳ වෙන්නේ නැහැ නේ මොකක් හරි බෙහෙතුවකට. දැන් නම් කාලේ ගත්තොත් ඉතින් ડોක්ටර්ස්ලා කැමතිනේ මේ ලෙඩ වෙනවනේ. ඇයි සල්ලිනේ? ඒක තමයි. ඒකනේ එහෙම නෑ දැන් මේකයි ඒක මම එතන සමාන කරන්න බෑ. මෙතන මොනවත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ කරන්නේ. නමුත් අර රෝගියා සුවපත් කිරීම තමයි ඒකම අරමුණ. රෝගියා සුවපත් වෙනකන් ඒ ටික කරගෙන ඒ කාර්ය එයාට සබාදහමෙන් විශ්වයෙන් පැවරිච්ච මොකද්ද? රාජකාරියක් වගේ එකක් ඒක. ඩියුටි එකක් ඒක. මොකද එයා ඒ කෙනා ලෝකෙට එන්නෙම ලෝකයේ අවශ්‍යතාවයට, යුගයේ අවශ්‍යතාවයකට, කාලීන අවශ්‍යතාවයකට, යුග මෙහෙවරකට.
නේ දැන් ඔයගොල්ලෝ ඇහෙන වචනේ මම කියන්නේ උග මෙහෙවර කියයි පුනරුදේ කියයි මොකක්ද කියන්නේ සිස්ටම් චේන්ජ් කියයි ඇහෙනවනේ අන්න සිස්ටම් චේන්ජ් එකකට එන්නේ මේ යන සිස්ටම් එක හරිනම් මිනිස්සු එනං ඒක මේ යනවනේ නමුත් මිනිස්සුමන් කියන්නේ සිස්ටම් චේන්ජ් එකක් වෙන්න ඕනේ කියලා මේ යන ක්‍රමේ හරි නෑනේ අවුලක් තියෙනවා අන්න ඒක නිසා සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනවා ඒ ඉල්ලනකොට ඒකට අනුව සකස් වෙනවා ඒකට අනුව අපි හිතමු ඒ අර පහ අර පොඩ්ඩක් බලලා ඉන්න අර උණු වෙනවද කියලා උණු වෙනවා නම් ඒක අයින් කරන්න ඔක ප්ලාස්ටික් පුච්චෙන්න ඕනේ නෑ දැන් හරි මත් එන්න එතකොට මේ එතකොට මොකද්ද කීක හිටි මම මේ ඕලා කොහෙද හිටියේ කියලා බලන්න කිව්වේ නැත්නම් පනුපුර එකෙක් දන්නේ නැහැ නේද හරි සිස්ටම් ඒ කියන්නේ එතකොට ඒ අන්නේ යුග පෙරළිය කියලා තියෙනවා පුනරුදේ සිස්ටම් චේන්ජ් මේ පහුගිය දවස්වල මිනිස්සු කියවනේ වචන ටික දැන් හම්බෙලා චේන්ජ් එක නේද ඒ විදිහම ඊටත් අන්තයි චේන්ජ් එක වෙන එක තමයි ස්වභාවය කියන්නේ වෙනස් වීමම තමයි හැමදාම තියෙන්නේ නොවෙනස් වෙන එකම දේ මොකක්ද ලෝකේ වෙනස් වීම පමණමයි ලෝකේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම චේන්ජ් කියන එක තමයි ලෝකේ හැමදාම නොවෙනස් වෙන එකම දේ. ඇයි වෙනස් වීම වෙනව හැමදාම වෙනව වෙනස් වීම. එතකොට මේ යුගයේ අවශ්‍යතාවය තමයි මේ සිද්ධිය වෙන්නේ. ඒ කියන්නේ දැන් මිනිස්සු මේ සපසොයා අර ලෝකේ ඇත්ත කරගෙන දුවලා හති වැටිලා ඉන්නේ. වෙහෙසටපත් වෙලා. නේ? සත්‍ය කියලා හිතාගෙන බොරුවක් පස්සේ, මිරුවක් පස්සේ, මායාවක් පස්සේ, මුලාවක් පස්සේ නේ? අවිද්‍යාව කියන්නේ ඒකනේ. ඒව පස්සේ ගිහිල්ලා අන්තිමට මොකද වෙලා තියෙන්නේ? හන්ති වැටිලා. මට මේක අමතක ඩවුන් කරන්න. මේක දුන්නා නම් හරි කට්ටියට. මොකක් කරේ අවුලක් තියෙනවා ඒක. නියත තියන් කතා කරනවා තියන්. මේ එතකොට ඒ හති වැටිලානේ වෙහෙසටපත් වෙලා. ඇත්ති දැන් නේද? දැන් ඕනේ මොකද්ද? හැමෝම හොයන්නේ මොකද්ද? විසඳුමක් සහ දුවනවා නම් ඒක අනිත් පැත්ත මොකද්ද? නතර වෙන්න ඕනේ. 10 ගින්නක් තියෙන මහා ගින්නක් නේ මහා 10ක් මහා නේ විච්චනක් විදාවක්. ඒ ගින්න නම් ඒක අනිත් පැත්ත මොකද්ද හොයන්නේ? නිවීමක් හොයන්නේ. සැනසීමක් සුවයක් නේ. අන්න ඒ ටික තමයි මේ හැමෝම හොයන්නේ. කියන්නේ හැමෝම මොනවා හරි කර මේ බලන්නේ මොකද දැන් ඒ සැප මේකේ තියේ කියලා මොනවදෝ ටිකක් කර බලන හම්බුන්නේ නැහනේ අද වෙනකන් හම්බුන්නේ ඇයි අපි මොකක් කරේ වුණාම හරි මේකෙන් නම් හම්බ වෙයි මේකේ නම් ඇති කියලා ඒ ලෝකෙන් ඇහෙන එක අපි කර බලනවානේ හැබැයි ඒත් හම්බ වෙන්නේ හැබැයි දැන් මේක ඇහුණාට පස්සේ වෙනසක් නැද්ද ඒ මොකක්ද ඒ වෙනස ඔන්න දැන් කියා ගන්න බෑ කටේ පිට්ටු එනවා. කටේ පිට්ටු. හැබැයි මේ දෙන්නම ටික අලුත් වුණාට ගණන් ගන්න එපා. පස්සේ ටික අහනකොට හරියයි. අනිත් අයන ඔක්කොම ආපුවා ඉන්නේ. මේ අද වෙනස්ම විදිහ එකක් කියවනේ. ඉතින් මේක මට කරන්න දෙයක් නැහැ. හේතු සකස් වෙන විදිහනේ කියවෙන්නේ. මට අර හැමදාම අර පරණ විදිහට කියවෙන්නේ. ඒකට මේ විඩාව මේ ගින්න දිවිල්ල නතර කරගන්නනේ හැමෝම හම්බුණා. එතකොට මේ වෙනස මම කියව මොකද්ද? මෙතනින් වෙනසක් වුණාද කියලා නේ. මොකද්ද වෙනස කියලා හැවේ? එන්නේ. සත්‍යයක්. හරි. සුද්ධ වීමෙන් යනවා. ඒ කියන්නේ සුද්ධ වීමෙන් යනවා කියන්නේ තව සුද්ධ වෙන්න තියෙනවා නේ. සුද්ධ වෙන්න තව තියෙනවා කුණු වෙන්න. ඒක කුණු තියෙනවනේ. අන්න ඒක පේනවද? සුද්ධ වෙච්ච ප්‍රමාණයක් පේනවා. සුද්ධ වෙමින් යනවා කියලාත් පේනවා. ඒ කියන්නේ මේ process එකේ ඒ ක්‍රියාවලිය තුල ඉන්නවා.
සුද්ධ වෙනවා. සුද්ධ වෙමින් යනවා. සුද්ධ වෙනවා. තව සුද්ධ වෙන්නත් තියෙනවා. එහෙම තියෙනවා. සුද්ධ වුණා සුද්ධ වෙලා ඉවරයි කියලා දැනෙච්චක් තියෙනවද? අර කියන්න ඕනේ නැහැ ඉතින් කවන්නේ. දැන් Tamanට දැනෙනවද ඒක? දැනෙනවා නම් හරි ඉතින්. දැනෙනවා නම් ඒ කියන්නේ හැබැයි මෙහෙමයි. ඒක ඇත්තද කියලා පරීක්ෂාවන්න ලක් වෙනවා. ඒක හරි. දැන් Taman හිතමු අපි මං හිතා ඉන්නවා මං හරි සුද්ධයි කියලා. සුද්ධවන්තයෙක් කියලා අපි කියන්නේ. එහෙම වුණාම මොකද දන්නවද වෙන්නේ? Taman හිතලා කරන දෙයක් නෙමෙයි සබාධාමයෙන් පරීක්ෂාවට ලක් වෙනවා. ඒ කියන්නේ මොකක් හරි ඇතුලේ තියෙන කුණු ගොඩක් කුණු මලට අනුසය ධර්ම කියලා අහලා තියෙනවද? අනුසය කියලා කියන්නේ ඇතුලේ නිදාගෙන ඉන්නවා. ඒ නෑ වගේමයි දැනෙන්නේ. යටපත් කියන්නේ යටපත් වෙනා නෙමෙයි වැරදි. යටපත් වෙලා තියෙන මත වෙනවා කියන එක නිතරම වෙන එකක්. මේක එහෙම නෙමෙයි. නෑම වගේ කාලාන්තරයක් නැති විදිහටම තියෙනවා. හැබැයි මොකක් හරි එක සිද්ධියක් එක ඉන්සිඩන්ට් එකක් ඇති ඒක මම කරලා පෙන්නන්න. මං කියවන ඔක්කොම පෙන්නනවා කන්නඩි වගේ කියලා. ඒක මුලින් තමයිලට ඒ සිදුවීම වෙන වෙලාවෙදී කෙනාට පේන්නේ නැති වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. හැබැයි එක්ක එක ප්‍රශ්නයක් විදිහට මගෙන් හරි කාගෙන් හරි අහනකොට හරි තමන්ට දැනෙනවා කාලයක් ගියට පස්සේ. අන්න එතකොට තමයි තේරෙන්නේ නේ. මේ මොකද්ද මෙතන වෙන්නේ කියලා නේ. එහෙම නේද? එතකොට මේ ඒක නිසා සමහර දේවල් කාලාන්තරයක් තිබිලා නිහඬව නෑ වගේ තිබිලා එකපාරට මතුවෙනවා තියෙන. ඒක නිසා අර සහතිකයක් දෙන්න බෑ එකපාරට මේ කියන නමුත් දල වශයෙන් කියන්න බෑ අවුරුදු දෙකක් හෝ දෙකකට වැඩි කාලයක් යනවා. කියන්නේ මෙතන මුලින් හම්බුණා නම් මම මුණ ගැහුණා නම් මම සමහර කට්ටියට කියලා තියෙනවා මේක. සමහර කට්ටියට ඇහිලා නැතුව ඇති. සාමාන්‍යයෙන් අවුරුදු 2-3ක් යනවා. හරියටම පිරිසුදුීමේ ක්‍රියාවලිය අවසන් වෙන්න. එතකන් අත නොහැර සිටීම ඒ තම තමන්ගේ වාග්ය වාසනාව සුද්ධ වෙච්ච ප්‍රමාණය හේතු මතමයි ඒක රඳී පවතින්නේ. නැත්තම් එළියට දානවා. මේ සුද්ධ භූමිය කියලා කියනවා. මේ ස්වභාවයට පත් වෙන අය ඔක්කොම ඉන්නේ සුද්ධ භූමියේ. ඒකට ඒ සුද්ධ භූමියට තමයි අර ඔක්කොමලා එන්නේ. අපි කියනවා එක සම්මතෙත් කියනවා ආර්ය භූමිය කියලා කියන්නේ ඒකම තමයි. ඒ ආර්ය භූමියට තමයි හැමෝම එන්නේ. එතකොට එතන ඉන්න බැරි වෙනවා එයාගේ මොන හරි දෙයක් හේතු නිසා ඇවිස්සෙනකොට. එයාට ඒක පෙන්නනකොට දැන් සුද්ධ කරන්න දෙයක් අඩුවක් තියෙනවනේ. ගංගාල අර භූමියෙන් එළියට දානවා. తాවකාලික වැඩක් ඒක. කවුරු කරන දෙයක් නෙමෙයි. ඒක වෙන එක ධර්මතාවය සබඳාම වෙන්නේ. ඉතරයා පොඩ්ඩක් ආයේ ඒ ටික සුද්ධ පවිත්‍ර කරගන්න පොඩ්ඩක් පොඩි කාලයක් ගත වෙනවා යාට. ඒ කාලේ ඒක තමයි පරීක්ෂාව කියන්නේ. ඒ පරීක්ෂාවේදී එයාට එක එක දේවල් එනවා. එක එක කර්මුණු එනවා. එක එක සිතිවිලි එනවා. නේ? ඒවා ඉතින් විවිධාකාරයි විවිධ විෂමයි. ඒ හැම එකකදී පරීක්ෂාවට ලක් වෙනවා. නැවත පරීක්ෂාවට ලක් වෙනවා. වෙලා ඕ අන්න ආය සුද්ධ වෙලා ආයෙත් එනවා. සුද්ධ වුණොත් බුද්ධ. සුද්ධ කරනවා බුද්ධ වෙනවා. ආයෙ අසුද්ධ වුණොත් ආයෙ එළියට දානවා. ආයෙ සුද්ධ කරගන්න ආයෙ නොහොම ඔය ක්‍රියාවලිය මම කිව්වා නම් අර අවුරුදු 2-3 විතර යන ක්‍රියාවලිය. තමාට ඊට කලින් මම කියපුවා ඉන්න ගොඩක් අය ඉන්නවා. පුද්ගලිකව කතා කරන ගොඩක් අයට නම් කියනවා පොදුවේ කියවිලා නැතුව ඇති. කියවෙච්ච තැනුත් ඇති මට මතක නෑ හරියටම කියවෙච්ච තැන් ඇති. එතකොට එතකන් අත නොහෙරි සිටීම අර මගේ එක ගුරුවරයෙක් හිටියා කලින් මට ගොඩක් ගුරුවෝ ඉඳලා නේ එයා මට කිව්වා මෙන්න මේව මම ලස්සන උපමාවක් එක. මේ හරියට මේ ලින්දට වැටිච්ච මිනිස්සු ලින්දෙන් ගොඩ ගන්නවා වගේනේ වැඩක්නේ. දැන් උඩ ඉඳලා මිනිස්සයා ගොඩ ගන්නවා. එයා ලින්දේ වැටලා දැන් කඹයක් දාලා ගොඩ ගන්නවා. දැන් මේ කඹෙන් උඩට අදින ගාම ඉන්නේ දැන් මම හිතන්නකො දැන් වැටිච්ච මිනිස්සයා මම උඩට අදින ගාම ඉන්නේ. දැන් අරයට ඉතින් එල්ලිලා ඉඳලා හිතන්නකො දවස් ගාණක් කන්න බොන්න නැතුව හිටපු මිනිස්සු කියලා හිතන්නකො කාන්නත් නැහැ බොන්නත් නැහැ ලින්දේ වැටලා හිටපු මිනිස්සයා දැන් පණත් නැහැ ශක්තියක් නැහැ. ඒකට කඹේ එල්ලිලා උඩ එනවා කියන එකට අමාරු වැඩක් නේ. හැබැයි ඔය වැටෙන්න පුළුවන් ඉතින්. වැටෙන්නේ නැති මෙහෙමයි. වැටෙන්නත් පුළුවන් නොවැටෙන්නත් පුළුවන්. ඒක කියන්න බෑනේ. හැබැයි මං කියන්නේ කිය අර මගේ ගුරුතුමා කිව්වේ මොකද්ද කතාව? කඹේ අත නොහැර ඉන්න කියලා. මම මේ කියන්නේ ඒකයි. කොහොම හරි කඹේ අල්ලගෙන ඉන්න ඈ? කිව්වා නේද? ඒ කඹේ අත නොහැර තව කීප කට්ටිය ගොඩක් ඉන්නවා. කඹේ අත නොහැරම ඉන්න. මොකද කොයි වෙලාව දැන් උඩට අදින ගාම ඉන්නේ. කොයි වෙලාවරි උඩට එනවා. කඹේ අත හැරුවොත් ආයි මුලින් ඉඳලා පටන් ගන්න වෙලයි. ආයි පල්ලෙහාට වැටෙන්නේ. ආයි මේ මොකටද? ආයි ඉඳරනේ වැටෙන්නේ. මම සමහරවිට කඹේ කැඩෙන්න පුළුවන්. එහෙම අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ රියාලිය කියන්නේ කලාතුරකින් වෙන එකක් ඒක.
කඹේ කරනවා තව කඹයක් දානවා ඉතින් බය වෙන්න එපා. අන්න ඒ වගේ ඉතින් මේක අතුර යනවා වගේ ගමනක්. අතුරත් එහෙමනේ. දැන් අතුර කියලා ඒවා නැහැ නේද? මේ පැත්තේ නැහැ ඉස්සරහදී තියෙන්නේ නැති. අර රාමදිනාය අර ගස් මේ ගහින් තව ගහට අර යන්නේ ලනු දෙකක් දිගේ. ඒතර ඒ යන වගේ ගමනක් තමයි මේ ගමනත්. අතුර යනවා වගේ. මොකද කොයි වෙලාවක ලනුව කැඩුණොත් ඉතින් කොන්ද ගැල්ල මැරෙන්න පුළුවන්. අතුර යනවා වගේ දැලි පිහියෙන් කිරි කනවා වගේ. දැලි පිහියෙන් කිරි කන්න තියෙන්නේ මේක. නේ? දැලි පිහියෙන් කිරි කන්න තියෙන්නේ. ඒ කියන්නේ කිරිත් ඕනේ. දැලි පිහිය කට බේර ගන්නත් ඕන. තොල කට ඒ ටික බේර ගන්නත් ඕන. දැලි පිහිය දෙන්නේ කන්න දෙන්නේ දැලි පිහියෙන් හැන්දන්නේ නෙමෙයි. මේ වැඩේ දැලි පිහියෙන් කිරි කනවා වගේ. කිරිත් ඕනේ. බඩගින්නට කිරිත් ඕනේ. දැලි පිහියෙන් කට බේර ගන්නත් ඕනේ. ඒ වගේ අර ඒ උපමා වලින් පෙන්වුවාම තේරෙනවනේ කතාවනේ. අතුර යනවා වගේ දැලි පිහියෙන් කිරි කනවා වගේ. තව අමාරු වැඩවලට කියන උපමා ටිකක් මතක කරගන්න. අමාරුවෙන් අසීරුවෙන් කරන්න තියෙන වැඩ. ඒක දැන් ඔයගොල්ලෝ හිතාගෙන ඉන්න හරිය ලේසි වැඩක් කියලා. ඒ තියෙන අමාරුකම නිසාම තමයි මිනිස්සු මේක දාලා යන්නේ. මොකද අර තමන් ඉන්න තැන් වල ඉඳලා ඒ කරන වැඩ ටික කරන්න හරිය ලේසි. මොනවා වුණත් බැනුම් අහගෙන කුටි කක ඒ ටික කරන්න ලේසි. මේක හරිය අමාරුයි මේ. මුලින් කියන්නේ කිව්වොත් කවුරු මෙතනට එන්නේ නැහැ. ඇත්තම කතාව ඒකයි. නමුත් කරගෙන යනකොට තමන්ට පේනවා. ඒකට තමයි දුෂ්කර ක්‍රියාව කියන්නේ. ඒ තමයි දුෂ්කර ක්‍රියාව. ඒ දුෂ්කර කාලේ. හරි අමාරු කාලයක් ඒ කාලේ. එතකොට මේ හැබැයි ඒ ටික මෙහෙමයි. දුෂ්කර කාලේ පසු කරාට පස්සේ මොකක්ද වෙන්නේ? වසන්තය උදා වෙනවා. කියන්නේ සම්පූර්ණ සියල්ලම පහළ වෙනවා. සියල්ලම ලැබෙනවා. දැන් උපමාවක් විදියට සමනලෙක් අර කෝෂය ඇතුලේ ඉන්නේ. සමනලෙක් වෙන්න කලින් කෝෂය ඇතුලේ සමනලයා නෙමෙයි. සමනලෙක් වෙන්න දැන් පිලා කෝෂය කියන්නේ පණුවෙක් තමයි සමනලෙක් වෙන්නේ කවදා හරි. දලඹුවයි. ඌ අර බිමීනේ බඩග ගන්න යන්නේ. දැන් ඌට උඩින් යන්න බෑනේ. ඌ ගහින් ගහට මලට යනවා නම් මලක් කන්න නම් මේ හිමින් පැය කාලයක් යනවා. වඩා දලඹුවා ගිහලා මලට ගිහලා එහෙමනේ කන්නේ. මල කාලා එහෙමනේ ඉන්නේ. දැන් මූට ඕනේ වෙනවා සමනලෙක් වෙන්න. ඒක නිකන් වෙන්න බෑනේ. මූ අතන මෙහෙම ගහේ මෙහෙම කොලයක් වගේනේ කොලයක් යටට මෙහෙම ගිහිල්ලා ඒ පිපර කෝෂය හදාගෙන දැන් මූට කන්න බොන්න මොනවත් නැහැ. මූ වෙන සැක්‍රිෆයිස් එකක් කරනවා හිතන පරිත්‍යාගයක්. එන ලොකු කැපකිරීමක් කරලා සති ගාණක් निराහාරව ඉඳලා මම හිතන්නේ ඒකට ඒ ටිකට මොකක් හරි ක්‍රමයක් හදා ගන්නවා. ආහාර නැතුව මැරෙනවනේ. එන ක්‍රමවේදයක් ඇති. එහෙම ඉඳලා යම්සි කැපකිරීමක් කරලා ඒකේ එන් රිසල්ට් එක අග්‍ර ඵලය මොකද්ද? සමනලයක්. තට්ටු ඇවිල්ලා පියාපත් ඇවිල්ලා ඊට පස්සේ මූ අර ඉතර වගේ බඩ ගගා යන්න ඕනේ නෑනේ. මුඩ පියාමලා අර ගහට ගියයි මේ මලට ගියයි මේ අර මලින් මේ මලට මේ මලින් අර මලට සීමාවක් තියනවද? නෑ. අන්ලිමිටඩ්. අසීමාන්තිකයි. එයාට ඒ විඳින්න තියෙන සුවය අදුට සැපය කලින් තිබ්බ එකයි මේකයි අතර වෙනස බලන්නකෝ. කලින් අර බඩ ගගා මේ බිමින් හැමතැනට යන්න බෑ. හරි ස්ලෝනේ. මේකට තියෙනවා දලමිය කියන ස්ලෝ. දැන් බාහනාර සමල්ලේ. ඔච්චර වර බලන්න. ඔච්චර වේගෙන් කියලා කුරුල්ලෝ යන්නේ වගේ මේකේ මේක පාට මේක ලැබෙන්නේ නැහැ මේ එන් රිසල්ට් එක අවසන් ප්‍රතිඵලය පොඩි සැක්‍රිෆයිස් එකක් ඒ තමයි පරිත්‍යාගය කියන්නේ කැපකිරීමක් ශක්තියක් ධෛර්යයක් වීරය තව එකක් ඕනේ මොකද තව දෙකක් ඕනේ ඕක පටන් ගන්න මොකන්ද පළවෙනිම එක ඉස්සලම ඒක නැත්තම් මේ ගමන යන්න බෑ ඡන්දය නැත්තම් අපි තේරෙන භාෂෙන් කියන්නේ විශ්වාසය ශ්‍රද්ධාව භක්තිය ඒ කියන්නේ ගුරුවරයා නේද මේ ගමන එක යන්නේ ගුරුවරයා කෙරෙහි ඒ වචන කෙරෙහි වූ තියෙනවා සද්ධාව භක්තිය ගෞරවය ඇදහිල්ල විශ්වාසය ඒ ටික තමයි ඒ ටික නැත්තම් එතනින් තමයි සද්ධා තරති යෝගම් කියන්නේ ඒ කියන්නේ මේ යෝගය තරණය කරන්නේ සද්ධාව නැත්තම් කැමැත්තේ විශ්වාසයේ ඒ භක්තිය ඒක නැත්තම් යන්න බෑ ඊට පස්සේ ඒ තුල අර ශක්තිය ධෛර්යය වීරය කැපකිරීම පරිත්‍යාගය නේ ඒ ටික ඔක්කොම ඊළඟට තමයි මොනවද ඍජු බව මුදු බව නිහතමානී බව දැඩි වෙන්න ඕන තැන දැඩි වීම මුදු වෙන්න ඕන තැන මුදු වීම විමර්ශනයේ ප්‍රධානම එක අවංකකම ඍජු බව ඊළඟට සත්‍යවාදී බව ඔන්නෝමම විවෘත දැන් මෙතනදී මුලින්ම වෙන්නේ ඇත්තටම හැංගිලා හිටපු හංගගෙන හිටපු සියලුම දේවල් විවෘත වෙනවා ඕපන් එක කියන්නේ ඒක ඕපන් කියන එක ඕපන් වෙනවා. ඒ විවෘත වෙන්න තමාට තමාවම පේනවා. එතකොට ඒ විවෘතභාවය
අන්න ඒවා මොනවද ඒවට කියන්නේ? මම එන්න සෙට් එකක් කියන්නේ ගුණ ධර්ම. අන්නේ ගුණ ධර්ම තමයි වැඩෙන්නේ. තමන් තිබ්බේ නැති ගුණ ධර්ම එක දවසින් දවස වැඩෙනවා. ඒ වෙනකොට නුගුණ අනිත් පැත්තට තිබිච්ච ඒවා ඉරිසියාව, වෛරය, ක්‍රෝධය, උඩගුකම, අහංකාරකම, පෙරේතකම, උද්දච්චකම, මාන, ගොංකම්, මෝඩකම්, බලුකම් තියෙනවනේ කං ගොඩ. කං කපනවා කියලා මං ඉස්සර කියන්නේ. ඒ කං ටික කපලා දාන්න ඕනේ. කපලා දානවා. ඒ ටික නැති වෙනවා අරව ටික එනවා. දැන් සාමාන්‍ය කෙනෙක්ගේ තියෙන අරව නැහැ ගුණ ධර්ම. නුගුණ තමයි තියෙන්නේ. ඒව ටිකෙන් ජීවිතේ ලස්සන වෙන්නේ නැහැ. නුගුණ වලින් අර ඉර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ ඒ තියෙන මිනිසුන් තනි මිනිස්සු කැමතිද? තරහින්, වෛරයෙන්, කුහකකමින්, ඉර්ෂ්‍යාවෙන්, පෙරේතකම් වලින් නෑ. අපි කැමතිද ඒ වගේ මිනිස්සුන්ට? ආශ්‍රය කරන්නේ නෑනේ. අර ගුණ ධර්ම නේ. අපි ඒකන වචනගේ ගුණ ධර්ම වලින් පිරි සමාජයක් ගොඩනැගීම තමයි අපගේ අරමුණ කියන්නේ. කෝ එහෙම මිනිස්සු අපිට හම්බ වෙනවා. බොරුවට මූණිච්චාවට නම් ඉන්න ඕන තරම්. හැබැයි යටින් තමයි ඔක්කොම නේ ගේම් ටික. ගොඩක් අය යටින් යන්නේ ගේම් ටික. යටින් ගේම් කාර්යය තමයි ඉන්නේ. ඒගොල්ලගෙන් තමයි වැඩියෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. අර මූණට බනින මිනිස්සු හොඳයි. මූණට දොස් කියන මිනිස්සු. මූණට මේ නේ මොන හරි දෙයක් මූණට කියන මිනිස්සු හොඳයි. වැඩියෙන් පරිස්සම් වෙන්න ඕනේ. හොඳයි වගේ පෙන්නගෙන හරිද? හරි ඒක දිහා බලන්න ඕක හරි. යට දැහිලා තියෙනවා කොල්ල. හරි. එතකොට මේ ඒ මූණට පෙන්නන අය හොඳයි. උඩට හොඳයි වගේ පෙන්නගෙන ඉන්න අයට වැඩිය. ඒගොල්ල තමයි භයානක. මොකද ඉන්නේ වැඩියෙන්ම ඉන්නේ යටින් ගේම් දෙන, උගුල් අටවන, කුහකකම් කරන. කුහකකම කියලා කියන්නේ ඒක. තව කෙනෙක් දියුණු වෙනවා දකින්නට කැමති. දැන් මෙතන තියෙනවනේ අපි කියනවනේ. ඒකට කියනවා ඉරිසියාවනේ. නේ? අකමැති ඒ ඉරිසියාව නේ කම. ඒකෙම අනිත් ගුණය මොකද්ද? මුදිතාව. නේ? මෙතන තියෙන මුදිතාව. ඒ කියන්නේ කෙනෙක්ගේ දියුණුව දැකීම. දැන් මම කැමති අනේ මං ඉන්න තැනට මේ හැමෝම එනවනම්. ඒකට තමයි මුදිතාව කියන්නේ. කරුණාව. මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව. ඒ ප්‍රේමය ඒ සම්පූර්ණ ඒකටම කියන්නේ ප්‍රේමය තනි වචනේ ප්‍රේමය. ඒ තමයි ප්‍රේමය කියන්නේ. ප්‍රේමය කිව්වම මිනිස්සු අර ඒක හරි පටු විදියට ඒ ප්‍රේම පටු අර ආදරය කියලා ඒ මොකද්ද එකක් හදාගත්ත එකක් තියෙන ආදරය කියන්නේ මෙහෙමයි කියේ. නෑ ඒක නෙමෙයි ප්‍රේමය කියන්නේ. මේක මහා විශ්වීය ප්‍රේමයක්. කියන්නේ ඒක පරාසයක් නෑ. මහා පරාසයක් නෑ. ඒක අන්ලිමිටඩ්. ඒක කියන්න බෑ ස්කෝප් එකක්. මේකේ පරක් තරක් සීමාවක් පෙන්වන්න බෑ. අන්ලිමිටඩ්. අසීමාන්තිකයි. සීමාවක් නෑ. කොන්දේසි විරහිතයි. අන්කන්ඩිෂනල් ලව් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ කියන්නේ කොන්දේසි තියෙනවා නම් දැන් අපේ තියෙන දැන් සාමාන්‍ය ආදරේ ලෝකේ තියෙන ආදරේ තියෙනවනේ අම්මා තාත්තලා දරුවන්ට තියෙන ප්‍රේමවන්තයට මහත්ය නෝන මහත්යට දරුවෝ එහෙම තියෙනවනේ ප්‍රේමය යාළු මිත්‍රාදීන්ට ඊළඟට ඥාතීන්ට. ඒ ප්‍රේමයේ මොකද්ද? කොන්දේසි සහිතයි. ඇයි ඒ කොන්දේසි කියන්නේ මොනවද? දැන් මෙහෙම කරොත් අපි මෙහෙම කරනවා. ඕගොල්ලෝ අපේ මල ගෙදරට આવත් අපි එනවා. අපේ වෙඩින් එකට આવත් අපි ඕගොල්ලෝ එනවා. එහෙමනේ යන්නේ ගොඩක් අය. ඕගොල්ලෝ අපේ ගෙදර එනවා නම් අපි එනවා. දැන් ඕගොල්ලෝ අපේ ගෙදර එන්නෙත් නැහැ. අපිට කතා කරන්නේ නැහැ. එහෙමනේ බයින්නේ. දැන් අපි එන්නෙත් නැහැ එන. ඊළඟ මොන හරි මේ මල ගෙදර මගුලක නැහැ. අපි එන්නේ නැහැ. ඕගොල්ලෝ අපේ ගාවේ නැහැ. අපි එන්නේ. කියන්නේ නැහැ සමහරවිට යන්නේ නැති වෙනවා. ඊට පස්සේ අහනවා අරගොල්ලෝ කතා කරලා මේ මොකද ආවේ? ඒ ඕගොල්ලෝ අපේ ගාවෙත් නැහැ. අපි එන්නෙත් නැහැ. අන්න ඒතර මම ඕගොල්ලෝ මේ ටික කරොත් මම කරනවා. එහෙමනේ තියෙන්නේ. ඒක තමයි කොන්දේසි කියන්නේ. කොන්දේසි සහිත. ඒතකොට සම්පූර්ණ මේ ලෝකයේ තියෙන ආදරේ හරි මොකක් හරි ඔය තියෙන එක කොන්දේසි සහිතයි. මෙහෙම කරොත් මෙහෙම දෙනවා. මෙහෙම දෙනවා. මේක දෙනවා. අරක දෙනවා. අරක මේක කරනවා. ඔක්කොම කරනවා. ඔය කියන්නේ මට සලකනවා නම් මම සලකනවා. කියන්නේ නැත්තම් නෑ. එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ සත්‍ය ප්‍රේමේ නම් සත්‍ය නම් සත්‍ය ප්‍රේමය ඇත්තනේ. සත්‍ය ප්‍රේමය කියලා ගන්නෑ. සත්‍ය නම් ඇත්ත නම් ඒක තමයි ප්‍රේමය කියන්නේ. එතන අන්කන්ඩිෂනල්. ඒක සීමාවක් නෑ. ඊළඟ එතන ඒක සදාතනිකයි. ඒක සදාකාලිකයි. ඒ සදාකාලික කියන්නේ ඔව් ඒක නෑ නෑ සදාකාලික කියන්නේ හැමදාම මොකද වෙනස් වෙන්නේ නෑ කියන එක. ඇයි වෙනස් වෙන්නේ නැත්තේ?
නෑ වෙනස් වෙන්නේ යමක් තියෙනවනේ දෙයක් තියෙනවනේ. නෑ නෑ එහෙම නෙමෙයි මේ වෙනස් වීම ගැන වෙනස් වීම නොවෙනස් වීම කියලා කියන්නේ දැන් දෙයක් තියෙනවනේ හටගත්තොත් නේද නැති වෙන්නේ. හටගෙනම නැති නිසා අන්න එහෙම ඒක සදාටම තියෙන දෙයක. පවතින දේ. පවතින යථාර්ථය පරම සත්‍ය කියන්නේ ඒකයි. ඒතර ඒ තමයි ඒ පරම සත්‍ය ඒ පවතින ඒක තමයි ඇත්තම පැවැත්ම. ඒ ප්‍රේමය තමයි ඇත්තම තියෙන දේ නිවන ප්‍රේමය. ඒක තමයි ඇත්තම තියෙන එක. ඒක නැති වෙන එකක් නෙමෙයි. සදාටම තියෙන එක. අනිත් ඔක්කොම නැති වෙන දේවල්. ඒක නිසා ඒක සදාත් කාලිකයි. ඒක උත්තරීතරයි. උත්තරීතර කියන්නේ උතුම්. උතුම් කියන්නේ උතුම් කියන්නේ මොකද? උත්තමයන් වහන්සේ කියලා කියන්නේ උතුමන් වහන්සේ කියලා කියන්නේ. උත්තම අති උත්තම ඔය කියන්නේ පවිත්‍රයි. පාරිශුද්ධයි. අන්න එහෙම වුණා නම් හරි මේ කතාව. තේරෙනවද? ඔන්නෝක තමයි අල්ටිමේට් ගෝල් එක. ඒ කියන්නේ ඉලක්කය, ඩෙස්ටිනේෂන් එක අපි ආය යුතු තැන. එතකොට මේ පණිවිඩය අහගන්න බෑම් දවසක් තියෙනවා. අපිට ඉලක්කයක් තියෙනවා. අන්න ඉලක්කයට සම්පූර්ණ යන ගමන තමයි මේ ඕගොල්ලෝ යමින් පවතින්නේ. ඉවර කරගත්තත් ඉන්න පුළුවන් මෙතන. තව මෙතන ගොඩක් අය ආවේ නැහනේ. ගොඩක් අයට කිව්වෙත් නැහනේ. 100,000 ගණක් ඉන්නවා ඉතින්. තමාර මට මේ දවසක් කතා කරා අම්මා කෙනෙක්. පස්සේ බැින්න එයා ඔක්කොම දැකලා අවබෝධ කරගෙන ඉවරයි කියලා කිව්වා. යාට දැන් සුද්ධ කරන්නේ නැහැ. ඒ වගේ කට්ටිය ඉන්න මට කතා කරේ පළවෙනි පාරට යා. ඉතින් ඊට කලින් කතා කරලත් නැහැ කවදාකවත්. ඒ වගේ ඉන්නවා එහෙම අය. ඉතින් මේ ගානෙක් මන් දන්නේ ලංකාව පුරා සෑහෙන පිරිසක් ඇති. දන්නේ නැහැ. මොකද මෙහෙම මුණ ගැහිලා ඔක්කොමලා එකපාරක ඒ කියන්නේ එහෙම නිකන් කලින් නම් ඇති වෙලා තියෙනවා එහෙම අදහසක්. එහෙම ඔක්කොම එකතු කරන්න බැරි වෙයි. එනවා කිව්වත් එන්න බැරි වෙයි එක හේතු නිසා එක එක්කෙනාට. ඒක ගමන් යනවා අසනීප වේදනා දැන් අද ගොඩක් කට්ටිය අසනීපලා ඉන්න කියන්නේ එක එක. ඉතින් එහෙම වෙන්න පුළුවන් ඉතින් හේතු ඵල දහමනේ. මේ ඇති කල්ලි මේ වේ මේ නැති කල්ලි මේ නොවේ යන්නේ ඒ ධර්මතාවයට සියල්ලම යටත්. ඉතින් අන්න එහෙම දැන් මේ සුද්ධ වෙමින් යන ක්‍රියාවලියක් නේ තියෙන්නේ නේද? නේද? ඒ සුද්ධ වුණා නම් ඒක හොයන්න පුළුවන් මූණෙන් ඇත්තම කියන්නේ. මට මූණ බැලුවාම ඒගොල්ලෝ හිටපු මුල තැන මම දන්නවා. කියන්නේ මුල් ස්වභාවය දන්නවා. දැන් ඉන්න ස්වභාවය කියන්න පුළුවන්. මොකද මට මුල මූණක් මතකයිනේ. පළවෙනි දාසේ මූණ. ඒක තමයි මුකවන්නු විප්පසීදිති කියලා අර පාලියෙන් කියන්නේ අර මෙත්තානිසංස සූත්‍රය කියලා එකක් තියෙනවා. මම පාලි කියන්නේ නැහැ මට පාලි සිංහලට පරිවර්තන එහෙම ගන්න මේ කරන්නේ. ඒකද තියෙනවනේ අර මෛත්‍රී ආනිසංස කියලා. ඔතනනේ ප්‍රේමය කියන එක තමයි මෛත්‍රිය කියන්නේ. මෛත්‍රිය කියන්නේ මිතුරුකමනේ. ඒතර මිතුරෝ විතරයි ඉන්නේ. දැන් හතුරු නැහැනේ. සියල්ලම මිත්‍රයෝ. ඔව්. මේ මිතුරුකම එක එක විදිහට තියෙන්න පුළුවන්. ඒක මිතුරුකම කියවහම ඒක ඩෙෆිනිෂන්ස් ඒක අර්ථ දෙකකින් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ක්ලෝස් රිලේෂන්ෂිප් තියෙන්න පුළුවන්. ගොඩාක් සම්බන්ධකම් තියෙන්න පුළුවන්. සාමාන්‍ය සම්බන්ධකම් එහෙම තියෙන්න පුළුවන්. මිතුරුකම එක එක විදිහට තියෙනවා. ඒක ඉතින් ලෝකෙට පෙන්වන්න යන්න ඕනේ නැහැ. මං අරයා දෙක මෙහෙමයි එහෙම කියන්න ඕනේ නැහැ නේ. ඒක තම තමන් තමයි දන්නේ. හරිද? එතකොට මොකද්ද කියන්නේ මිත්‍රත්වය නේ? ඒක තමයි එතකොට මේ සාමාන්‍ය මෙතන පවතින ස්වභාවය. ඒකට සමන් සුද්ධ වෙන්න පිරිසුදු වෙන්න මේ ඇතුලේ ඒ ලෝකේට දැන් එතකොට තියෙන ගුණයට තමයි කියන්නේ ලෝකෙ මිනිස්සු දුක් විඳිනවා. ඒ දුකින් නිදහස් කරන්න ඕනේ කියන ඒ දකින්න ඒ ගුණයට තමයි කියන්නේ කරුණා ගුණය කියලා. කරුණාව කියන එක වැగిරෙනවා කියලා කියන්නේ. දැන් දැන් අපි කියන්නේ කඳුළු ඉන්නේ. දැන් හරි අත ඇතුළේ සංවේදී වෙනකොට ඇහැට එනවනේ කඳුළු. ඒ තමයි ස්වභාවයේ සංවේදීභාවය. දුකට අඬනකොට ඒක වෙනයි. ඒක එතකොට ඇතුළේ ගින්නක් එන්නේ. ඒ ගින්න නෙමෙයි මම කියන්නේ. අර එනවනේ මේ මහා අර හදවත ඇතුළට දැනෙන අනුකම්පාව, කරුණාව, දයාව, මෛත්‍රිය. අන්න ඒකෙදී හදවත තෙතමනේ තෙත්වීම. දැන් ඕගොල්ලෝ වේලිලා හිටියේ කලින්. ඒ වේලියේ ගියේ ඔබට මම ජීවනයේ මෙමෙ කියන්නේ ඒකයි. ඒ කියන්නේ මම වතුර දුන්නා. වතුර දීලා අර වේලියගේ දරකොටුව වගේ නේ මහා පස් ගොඩක් හිතනනේ පායන කාලට මේ පස් ගොඩ ඉරිතල්ල අර වේලිලා යනවනේ. වේලිලා ඉරිතල්නවනේ. ඊට පස්සේ වැටුනහම ආයෙ මොකද වෙන්නේ?
අය මෙලෙක් වෙලා අර තෙත් වෙලා ලස්සන අන්න වෙන්නේ. ඒ වගේ ඔය මේ වේලී ගිය ඔබට මම ජීවනයේ කියන්නේ ඒකයි මම වතුර පොදක් වතුර දෙනවා අපෝ. ආපහු අලුත් ජීවිතයක් හම්බ වෙනවා නැවත. නේ? අලුත් ජීවිතයක් හම්බ වෙනව නේද? අර මහා සාපේකින් හිටපු ඕගොල්ලෝ සාපෙන් නිදහස් කරාට පස්සේ ලැබෙන ජීවිතය අලුත් ජීවිතයක්. ඊට පස්සේ අර දුක සංකා බය සැක නේ ඒව මොනවද තියනවද? නෑ. ඒ තම තමන් ඉන්න තැන ඉඳලා ඒ වැඩ ටික කරගෙන යනවනේ. යනවනේ. ඕන දෙයක් කන්න පුළුවන්, ඕන දෙයක් බොන්න පුළුවන්, ඕන ගමනක් යන්න පුළුවන්, ඕන දෙයක් විඳින්න පුළුවන්. තහංචි සම්බාධක දැන් ඔය රටවල් වලට දාන සම්බාධක කියලා ගනුදෙනු කරන්න බැරි වෙන්නේ. එහෙම මොනවද නැහැ. දැන් තියෙනවනේ සම්බාධක. මම කිය කොන්දේසි කියන එකම තමයි සම්බාධක කියන එක තමයි කොන්දේසි කියන්නේ. ඒතර ඒ සාමාන්‍ය විවාහ ජීවිතය හරි මොන හරි ඒ ජීවිතය තුළ පෞල් සංස්ථාව තුළ හරි කොන්දේසි සහ සම්බාධක ගොඩයි. හරි යන්න බෑ, මෙහෙ කරන්න බෑ, මේවා කරන්න බෑ. මට කියලා කරන්න ඕනේ. මමයි මේකේ ලොක්කා නේ. මාව ඉක්මව යන්නේ කොහොමද? එහෙමනේ කියන්නේ. එහෙම එකක් නැහැ. මෙහෙමයි. එහෙම එකක් නැහැ කිව්වට සමහර තැන්වලදී ගෝලියෝ ටික අකීකරුණා. සමහර තැන්වලදී නීති පනවන. ඒක ඒ ගෝලියෝ හරි මේතන මං ගුරුවරයා යන මම ගුරුවරයා යන අනිත් ගෝලියෝනේ. ඒතර එයා මාත් එක්ක යන ගමන් තියෙනවනේ. මේ ගමනේදී එක එක තැන්වලදී සම්බාධක කොන්දේසි මොනවද කියන්නේ නීති පනවනවා. හැබැයි ඒවා යහපතට සහ ෂෝට් ටර්ම් කෙටි කාලිනයි. ලෝකේ එහෙම නෙමෙයි. සාමාන්‍ය ලෝකේ එහෙම නෙමෙයි. ඒව දැම්මොත් තමයි ඒක කඩන්න බෑ. ඒ කඩන එක නේද කරේ දැන් මෙච්චර කල් දාලා තිබ්බු නීති. කොන්දේසි, දැමි, බන්ධන. ඒ කඩලා නේද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. නැත්තම් ආර යන්න බෑ, මේක කරන්න බෑ, මේම එන්න බෑ. මං කියන විදිහටයි මෙහෙමයි වෙන්න ඕනේ කියලා නීති පනවලා තියෙන්නේ. ඒ ප්‍රේමය තුල එහෙම නීති නෑ. එහෙම කොන්දේසි නෑ. එහෙම හැඩයක් නෑ ඒකට. ඒක මෙහෙම වෙන්න ඕනේ. මේ විදිහටයි පවතින්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයා සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ ඔයා කාටවත් ඕන විදිහට ඉන්න ඕනෙත් නෑ. හරිද? කවුරුත් ඔයා වෙනස් කරන්න ඕනෙත් නෑ. දැන් ඔයා ෆ්‍රීඩම්, ඒ කියන්නේ නිදහස්. විමුක්තිය කියන්නේ නිදහස්. ඒක හැඩයක් නෑ, පාටක් නෑ, ගඳ සුවඳ රසයක් නැති ජලය වගේ. වතුර වගේ, හුළඟ වගේ, ගින්න වගේ එහෙම මොනවාද? ස්වභාවයක්. දැන් මේ වතුර වලට හැඩයක් නැහැනේ. දාන භාජනේ හැඩය ගන්න. මෙතන මේ භාජනම මේ හැඩය වතුර. විදුරු පොතල යන ඒ හැඩය. තව ලොකු භාජන දැම්මත් ඒ බේසමකට දැම්මත් ඒ හැඩය. මුට්ටියකට දැම්මත් ඒ හැඩය. හැඩයක් නැහැනේ ඉස්සර. හුළඟටත් එහෙමයි. නේ? ගින්නටත් එහෙමනේ. ගින්න මෙතෙන්ට විතරක් යන්න පුළුවන්. අර එහෙම හැමතැනම පුච්චන්න බෑ. එහෙම තියෙනවා. අර ලැබුගිනීම ඇති වෙන්නේ කාන්ත. අර කැලෑව ලක්ෂ අක්කර කෝටි ගණන් මේ ලක්ෂ ගණන් විනාශ වෙන්නේ. නේ? දැන් මහා වතුර කන්දක් ඇවිල්ලා සුනාමි අනම්මන ඇවිල්ලා පෙරලලා අරම්මන විනාශ කරලා දාන්නේ ඔය ගියේ පාර ගම් වතුරම ඇවිල්ලා මේ සීමාවක් තියනවද ඒකට? නෑනේ. අනිත් ඒ වතුරට කරන්න පුළුවන් බලය බලන්නකෝ. වතුර හුළඟ ගින්න කියන ඔය පස් පට ව්‍යාපෝ තේජෝ වායෝ හතරනේ. මහ භූත කියන්නේ ඒකට ඔය හතරනේ ප්‍රධාන වෙන්නේ. දැන් බලන්න ඔය හතරට මොනවද කරන්න බැරි? දැන් මේ මහ පොළොවේනේ අපි ඉන්නේ. කන්න බොන්න මේ ගස් කොළන් ටික ඔක්කොම අපි ඉන්නේ මහ පොළොවේ. මේ මහ පොළොවේට අපිට කරන උදව්ව. මේකම අනිත් පැත්තට මේකට මේක අපි විනාශ කරන්න පුළුවන් නේ. ගිනි කඳු ඇවිල්ලා භූමිකම්පා හදලා නායයන් ඇති කරලා මේක මොහොතේනේ ගත වෙන්නේ. වතුරත් එහෙම නේද? වතුර නැතුවම බැරි දෙයක්. බොන්න, නාන්න, අඳින්න, පළඳින්න, රෙදි හොදන්න කොච්චර දේවල් වතුර පාවිච්චි කරනවද? වතුරට කරන්න පුළුවන් දේ පහුගිය දාලා දැක්කනේ. නේ? ගම් වතුර විතර නෙමෙයි අර මහා විනාශයක් අය කරපු නේ කියන්න ඕනේ නැහැ නේ වචන. හුළඟත් එහෙමනේ. මේ හුස්මෙන් අපි හුළඟන් මේ හුළඟන අපි හුස්ම ගන්න මේක ඔක්සිජන් ඔක්ක තියෙනවනේ හැමදේම. හුළඟනේ. ඒ හුළඟ අපිට උදව් උපකාර කරනවා වගේම හුළඟ සැරවුණොත් වතුර සැරවුණොත් ගින්න සැරවුණොත් ගින්න අපිට කොච්චර දෙනවද ආහාර පාන ටික පිස ගන්න පත් කර ගන්න නේ මේ සූර්යයත් එහෙමනේ ගින්නක් නේ. දැන් සූර්යය නැත්තම් එහෙම පේනවනේ දවස් සතියක් විතර සති දෙකක් එහෙම ඉර නැති වුණොත් කොහමද? ආයෙත් මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සම්පූර්ණ නතර වෙනවනේ.
ඉතින් ඒ වගේ මේ ඔය බලන්න මේ ස්වභාවයේ ඒ දෙපැත්ත තියෙනවා. එක වෙලාවකට මුදුයි නිහතමානී නැමෙන්න ඕන තැන නැමෙනවා, ගහන්න ඕන තැන ගහනවා ඍජුයි අනිත් පැත්තට. ඒකයි ඒකේ තේරුම. අර සක්කෝජෝච සෝජෝච සෝචෝ චස්ස මුදුවනතිමානී කියන්නේ අන්නේ ඒ කතරනිස්මෙත් සූත්‍රයේ තියෙන ගුණ ටිකේ. ඒ උතුමන් වහන්සේගේ ගුණ ටිකේ තියෙන්නේ. ගුණ ඇති කරගන්න බෑ. ඒ උතුමගේ තියෙන ගුණ ටිකේ කියන්නේ ඒක ඔක්කොම. කොන්දේ අමාරුවක් තියෙනවා. තුන්ටන් නැගින්නේ කොන්දේ අමාරුවක්. හරි. එතකොට ඔන්නෝක තමයි කතන්දර. ඉතින් ටිකක් වෙලක් ගියා. දැන් මොනවද තියෙන ප්‍රශ්න නිකන් කියලා බලන්න. ඉතින් දැන් මම වෙන ක්‍රියාවලිය ඔක්කොම පෙන්නුවා. තව එක්කෙනා සුද්ධ වෙමින් පිරිසුදු වෙමින් විසුද්ධියට යන ගමනනේ තියෙන විසුද්ධි මාර්ගය කියන්නේ ඒක. සප්ත විසුද්ධිය කියලා කියන්නේ. ditthi විසුද්ධිය, සීල විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඊකෙම තියෙන. මේ පාලි කියනව නෙමෙයි මේ වැඩක් නැහැ. ඉතින්ම ditthi විසුද්ධ වෙන්න ඕනේ. දර්ශනය දැක්ම පිරිස දෙන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටියෙන් සම්මා දිට්ඨියට එනවා කියන්නේ ඒක. බොරුවෙන් නිදහස්ලා සත්‍යයට එනවා කියන එක තමයි මිත්‍යා දෘෂ්ටියෙන් සම්මා දිට්ඨියට එනවා කියන්නේ. ඒක තමයි ditthi විසුද්ධිය කියන්නේ. සීල විසුද්ධිය විතර ඊට පස්සේ දැන් ඕවා පැහැදිලි කරන්න ටික ගොඩක් වෙලා යනවා. සීල විසුද්ධිය කියන්නේ සීලයෙන් පිරිස දෙනවා. සීලය කියන්නේ මොකද්ද? දැක්ම දැන් තමන් පේනෝනේ තමන් හරි දැක්මකට මේ හරි වැඩ පිළිවෙල මෙතන අහුණාට පස්සේ තමන් සුද්ධ වෙවි පිරිසුදු වෙනවා නේද? ඒක තමයි සීල විසුද්ධිය කියන්නේ. සීලයෙන් විසුද්ධ වෙනවා. චිත්ත විසුද්ධි, සීල විසුද්ධිය ඊළඟ කාංකා විතරණ විසුද්ධිය. කාංකා විතරණ කියන්නේ සැක සංකා තියෙනවනේ. සැක දුර වෙනවා විචිකිච්ඡා. සැක සංකා තියෙනවා. ඒ ප්‍රශ්න කර අහනවා එක එක්කෙනා එක එක්කෙනා. මෙහෙම වෙන්නේ කොහොමද? මෙහෙම වෙන්නේ කොහොමද? මෙහෙම කරොත් හොඳද? මෙහෙම කරොත් නරකද? මෙහෙම කරොත් පින්ද? මෙහෙම කරොත් පව්ද? ප්‍රශ්න ගොඩයි. ඉතින් ප්‍රශ්න පත්තර. සමහර අය තියෙනවා ප්‍රශ්න 10 කියන්න බෑ ගණන්. අන්කවුන්ටබල්. ඒක කෙනාගේ දැක්ම අනුව එතන අන්න එහෙම දැක්මෙන් පිරිසුදු වෙවි, සීලෙන් පිරිසුදු වෙවි, සැක සංකා වලින් පිරිසුදු වෙවි, කාංකා විතරණ විසුද්ධිය ඊළඟට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා එකක්. එහෙම එනකොට Tamanටම අහු වෙනවා මේක තමයි යා යුතු මග, මේක තමයි නොයා යුතු මග. මේක තමයි කළ යුතු දේ, මේක තමයි නොකළ යුතු දේ. කියලා අන්න පාර තමාටම දර්ශනය වෙනවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මේ විදිහට අවසානයේදී මොකද්ද පිරිසුදු වෙනාට පස්සේ විසුද්ධි වෙලා සුද්ධ වෙලා ඉවරයි. බලන්න දැන් ඔය සම්මතේ කියන ඔය ටික කියනවා. පිටුවට කවුරුත් ඕක නෑ දන්නේ. ඒකේ මොකද්ද වෙන්නේ කියලා දැන්. ඒ වචනවල තියෙනවනේ සප්ත විසුද්ධිය කොහොම කියන්නේ. මං ඒව දන්නේ නෑ කියලා කියන්නේ කවුරුත්. ඒ මොනවද වෙන්නේ? මොකද්ද? ඒකේ යථාර්ථය. ඒකේ නිරුක්තිය. නාර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන සිව්පිලිසීම් ව්‍යාපත් ඒ තියෙන උතුමන් වහන්සේ විතරයි මේ ටික විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ නිරුක්තිය කියන්නේ ඒකට තමයි විස්තර කිරීම, පැහැදිලි කිරීම. අර්ථයෙන් ධර්මයෙන් නිරුක්තියට පමුණවනවා. ඔව් සත්‍ය පෙන්නනවා. අර්ථයෙන් ධර්මයෙන්. එතකොට පටිභාන ගැට ලෙහෙනවා. පටි කියන්නේ ගැටනේ. භාන කියන්නේ කැඩෙනවා කියන්නේ. ගැට ලෙහෙනවා. ඒක තමයි වෙන්නේ. ඔය ඒක කොයි දැන් බලන්න කොයි එක විදිහට පෙන්වන්න පුළුවන් නේ. ඒ කියන්නේ එක ක්‍රමයක් කියලා මෙහෙම කියලා ස්ටැටික් ෆික්ස් මෙහෙමයි කියලා එහෙම ඉස්සිර එකක් නැහැනේ. එක විදිහෙන් එක ආකාරයෙන්